හරි. දැන් හිතනවා මාව ඉස්සෙල්ලාම ඔයාලට ඇහෙනවා කියලා. අ හරි. පැහැදිලිද හැමෝටම? මාව ඇහෙනවද පැහැදිලිව? මාව පැහැදිලිව ඇහෙනවද? හරි. ඕකේ. හරි. එහෙනම් ආයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම. අපි 2027 2028 උසස් පෙළට තාක්ෂණ වේදය හදාරන්න බලාපොරොත්තු වෙන ඒ වගේම 2028 අවුරුදු දෙකෙන් උසස් පෙළ කරන්න බලාපොරොත්තු වෙන මේ හැම දරුවෙක්ටම අපි අපේ පන්තියට පිළිගන්නවා. ඒ වගේම ඔයාලාට ආරාධනා කරනවා මේ තාක්ෂණ වේදය කියන්නේ මොකද්ද? තාක්ෂණ වේදය ඔයාලා හදාරන්න ඕන. ඔයාලට අදහසක් නැත්නම් ඇයි මේක තෝරගන්න ඕනේ කියන මේ දේවල් ටික මේ මීටින් එක ඉවර වෙනකම්ම අවධානයෙන් අහගෙන ඉන්න. ඒ වගේම ඔයාලගේ දෙමව්පියෝ ඉන්නවා නම් එයාලවත් උදෙන්ට කතා කරලා ඇයි මේ විෂය හදාරන්න ඕනේ? ඇයි මේ විෂය වැදගත්කම වගේ දේවල් දැනගන්න එයාලවත් මේ මීටින් එකට එකතු කරගන්න. හරි. මම ගැන හඳුන්වන්න කලින් මම ඉස්සෙල්ලම ඔයාලට පැහැදිලි කරන්නම්. අපි ටෙක්නොලොජි කියන එක ගත්තට පස්සේ මම ඉස්සෙල්ලා මගේ නම විතරක් කියන්නම්. මම ගයන් රණවීර. මම තමයි ETSFT විෂයට අදාළව ඉන්නේ. එතකොට ඇයි ටෙක්නොලොජි කියන එක ගත්තම දැන් ටෙක්නොලොජි කියන එක ගත්තාම ඔයාලා තාක්ෂණික විෂය ධාරාව තෝරගද්දී ඇයි තාක්ෂණික විෂය ධාරාව තෝරගන්න ඕන? මොකද්ද මේකේ අරමුණ? මේ විෂය කොහොමද ආරම්භ වුනේ? මෙන්න මේ ටික අපි හරියටම දැනගන්න ඕන. හරි. එතකොට මේ විෂය ඇත්තටම ගත්තොත් පුතේ මේ විෂය ගත්තම ඔයාලට පේනවා මේ විෂය ආරම්භ වෙන්නේ 2013. ඒ කියන්නේ මේ විෂය ගත්තාම මේ විෂය කියන එක ඔයාලට ආරම්භ වෙන්නේ 2013 අවුරුද්දේ 2015 තමයි පළවෙනි කණ්ඩායම මොනවා කරන්නේද? එක්සෑම් එකට යන්නේ. හරි. ඊළඟට මේ විෂය ඇයි අරමුණ දැන් අපිට තිබ්බා 2013 මේ විෂය ආරම්භ කරන්න කලින් කොමර්ස්, මැත්, සයන්ස් හරි. ඊට පස්සේ ආර්ට් කියන මේ විෂය ධාරාවන් ටික තිබ්බා. හැබැයි ඇයි මේ ටෙක්නොලොජි කියන විෂයක් ගෙනාවේ? ඔයාලා දන්නවා අපේ රටේ ආර්ථිකයේ මොකද්ද? නිෂ්පාදන ආර්ථිකයක් නැහැ. ඒතකොට අපේ රටේ නිෂ්පාදන කරන්නේ නැහැ ගොඩක්. ඒතර මේකේ ප්‍රධානම දේ තමයි ව්‍යවසායකයෝ නැත්නම් වැඩ කරන කට්ටිය බිහි කරන එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මේක ඇත්තටම ගත්තොත් මේ විෂය ගේන්නේ අපිට උසස් පෙළෙන් පස්සේ දරුවෝ කෙලින්ම රැකියාව වලට නිරත වෙන්න නැත්නම් එතනින් එහාට ගිහිල්ලා ඒ ගන්න ෆීල්ඩ් එකක් ඔස්සේ ගිහිල්ලා යාලා ප්‍රැක්ටිකල් පැත්තට නැඹුරු වෙන්න න්‍යායාත්මක පැත්ත අතහැරලා මේ වගේ අරමුණකින් තමයි මේ විෂය ගේන්නේ ඇත්තටම. හරි. එතකොට මේ විෂය ඇත්තටම ගත්තොත් මේකේ තියරි විතරක් නෙමෙයි තියෙන ප්‍රැක්ටිකල්. ඒ කියන්නේ මේකේ ගත්තාට පස්සේ ඔයාලට ගඩොල් බඳින්න තියෙනවා, වාහන හදන්න තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාට ගෙදරට වැඩක් කරන්න අපි හිතමු මොකක් හරි තාක්ෂණික නිර්මාණයක් කරගන්න, වයරින් එකක් ගහගන්න මේ වගේ ප්‍රැක්ටිකල් දේවල් තමයි මේක ඇතුලේ තියෙන්නේ. හරි. ඊළඟට කාර්මික හා තාක්ෂණික ශාස්ත්‍රයේ සිසුන් සූදානම්. මෙන්න මේක තමයි මම කිව්වේ. ඕගොල්ලෝ ගත්තොත් ඕගොල්ලෝ දන්නවත් දන්නේ නැහැ. කාර්මික සහ තාක්ෂණික ශාස්ත්‍රයේ වැටුප් ගත්තට පස්සේ ඊටමත් අධික විදියට වැටුප් තියෙන සහ ශ්‍රම බලකාය වැඩි පිරිසක් දායක වන ශාස්ත්‍රය තමයි මේ ශාස්ත්‍රය. ඒතර අපි අර කලින් කතා කරපු ශාස්ත්‍ර වලට වඩා වැඩි ඉල්ලුමක් තියෙන ශාස්ත්‍ර තමයි මේක. සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපි සාමාන්‍ය කතා කරන ඒවට වඩා ලොකු වැටුප් තියෙන ඒ වගේම තාක්ෂණික දැනුම ඉස්සරහට ගියාට පස්සේ ලොකු ඉල්ලුමක් තියෙන ශාස්ත්‍රයක් තමයි මේ තාක්ෂණික කාර්මික ශාස්ත්‍රය කියන්නේ. ඒතර මේ ශාස්ත්‍රය ගත්තට පස්සේ මේකෙදි ඔයාලට පුළුවන් වෙනවා ඉහළ වැටුප් එක්කම මොකද්ද මේ අපි කතා කරන ඔයාලගේ අනාගතේ මොකද්ද ඔයාලට සූදානම් වෙන්න මේ උසස් පෙළ කරාට පස්සේ කෙලිම කාර්මික හා තාක්ෂණික ශාස්ත්‍රයට. හරි. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔටෝමොබයිල් ශාස්ත්‍රය, සිවිල් ශාස්ත්‍රය, ඉලෙක්ට්‍රිකල් පැත්ත, ඉලෙක්ට්‍රොනික පැත්ත. ඔය වගේ පැති වලට ඔයාලා මේ උසස් පෙළ කරද්දිම මේකේ ප්‍රැක්ටිකල් ටික සහ තියරි ටික දැනගත්තම යම් මට්ටමකට ඇවිල්ලා ඉන්නේ. එතනින් එහාට තමයි ඊට පස්සේ ආව යන්න වැඩිදුර අධ්‍යාපනය ලබන්න ඕන. හරි. බේසික් ටික ඔක්කොම ඒවා දැනගන්න ඕන. ඊළඟට අපේ රටේ තියෙන රැකියා මදිකමට දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපි ගියොත් එහෙම රැකියාව ඕන තරම් තියෙන හැබැයි වැටුප් අඩුයිනේ. හරි. හැබැයි තාක්ෂණික පැත්ත ඉගෙන ගත්ත දරුවෙක්ට රැකියාත් ඕන තරම් තියෙනවා. හැබැයි වැටුපොත් ඉතාමත් ඉහළ වැටුප් ගන්න පුළුවන්.
ඒ දක්ෂතාවයන් අනුව. එතකොට මේකෙදි ඔයාලට පුළුවන් වෙනවා රැකියා අවස්ථා වැඩිපුර හිමි කරගන්න වගේම රැකියා අවස්ථා කරන ගමන් හරි මොනවද උසස් අධ්‍යාපනයේට ලොකු මාර්ග ප්‍රමාණයක් නේද උදාහරණයක් විදිහට ගත්තොත් මම ශ්‍රී ජාතකපුර විශ්වවිද්‍යාලේ මගෙත් එක්ක ඉගෙන ගත්ත මගේ යාළුවෝ ඉන්නවා අද වෙද්දී ඕස්ට්‍රේලියාව නිව්සීලන්ත වගේ රටවල් වල වර්ක් කරනවා වැඩ කරනවා හරි එතකොට අර දැනුමට තමයි යාළුවගේ ගෙවන්නේ හරි ටෙක්නොලොජි කරලා එතකොට ලොකු පිළිගැනීමක් තියෙන විශේෂ ශාස්ත්‍රයක් වෙලා දෙනවා මේක ලෝකේ ලොකු ඉල්ලුමක් තියෙනවා හරි අපි මේ දවස්වල කතා කරන ඊශ්‍රායලයේ ගත්තොත් ඊශ්‍රායලයේ අපේ රටේ ශ්‍රමිකයන් ගන්න කැමති. ඒ කියන්නේ නොලෙජ් එක දින කට්ටිය ලක්ෂ 10 15 පඩි දීලා ගන්න. හරි සිවිල් ඉංජිනේරු පැත්තට හරි ඊට පස්සේ ජපානයේ ගත්තොත් ඔටෝමොබයිල් පැත්තට හරි ඔය වගේ අපේ රටෙන් යන කට්ටිය ගන්න කැමති. හරි එතකොට තාක්ෂණික ශාස්ත්‍රයට ලෝකේ ලොකු වටිනාකමක් තියෙනවා. හරි ඉතින් අර මේකේ බලාපොරොත්තුනේ ආර්ට් කරලා ජොබ් එකක් නැතුව ඉන්න දරුවා වෙන්න පුළුවන් කොහොම හරි මේවා කරලා වෙන්න පුළුවන් ඒ දරුවන්ට ටෙක්නොලොජි කියන එක කෙලින්ම දීලා ටෙක්නොලොජි එකෙන් එයාලා ඉස්සරහට අරන් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලිද? ඒතර මේක තමයි මේ විශේෂ ශාස්ත්‍රයේ හඳුන්වා දීමේ බලාපොරොත්තු වුනේ. හරි ඊළඟට දැන් ඔයාලා විශේෂ ශාස්ත්‍රය ගැන ටිකක් දන්නවා. මේ විෂය තියෙන න්‍යායයන් නෙමෙයි ප්‍රැක්ටිකල් තියෙනවා. හරි පොතේ ඉඳගෙනම කරන එකක් නෙමෙයි. මොකද්ද ප්‍රැක්ටිකල් වර්ක් එකක් එක්ක කරලා තමයි කරන්න තියෙන්නේ. ඊළඟට මොකද්ද මේකේ තියෙන රැකියා අවස්ථා ගොඩක් තියෙන පුළුවන් සබ්ජෙක්ට් එකක්. හරි හරි දැන් ඒ ටික පොඩ්ඩක් පැහැදිලි. අපි එහෙම තියෙන විෂයක් නම් මේ විෂය ඇතුලේ තියෙන්නේ මොනවද? අපි ඒක දැනගන්නත් ඕන. දැන් අපි මුහුදකට අපි පූල් එකකට පැනලා පීනන්න කලින් පූල් එකේ ගැඹුර දැනගන්න ඕන. ඒ වගේ තමයි විෂය කරන්න කලින් හැමෝ දරුවෙක්ම දැනගන්න ඕන දේ තමයි මේ විෂය අන්තර්ගතය මොකද්ද? විෂය තියෙන්නේ මොකද්ද? හරි? එතන මේ විෂය තියෙන දේවල් මොනවද? විෂය මට කරන්න පුළුවන් දේවල් දැන් මෙතන එන්න දරුවෝ ගත්තට පස්සේ විවිධ හැකියාවලින් ඉන්න දරුවෝ ඉන්න පුළුවන්. හරි? එතන මේ විවිධ හැකියාවලින් ඉන්න දරුවෝ ගත්තාම ඒ දරුවන්ට මේක ගැළපෙනවද නැද්ද කියලා ඉස්සෙල්ලා බලන්න ඕන. හරි? එතකොට අර හැමෝම කරන පළිය ටෙක් කරලා හරියන්නේ නැහැ. යාළුවෝ යනවා වරින් මචං යම් මමත් එන්නම් ටෙක් කරන්න එහෙම හරියන්නේ නැහැ. මේක දැනගෙන ඉන්න ඕන. හරි? එතකොට නම් විෂය වටිනාකමක් තියෙන්නේ. ඒ වගේ තමයි මේ විෂයට ඔයාට වටිනාකමක් එන්නෙත් එතකොට. පැහැදිලිද? එතකොට පුතේ අපි මේක ගත්තට පස්සේ මේකේ ප්‍රධාන වශයෙන් තියෙනවා විෂයන් තුනක්. හරිද? මේකේ ප්‍රධාන වශයෙන් විෂයන් තුනක් තියෙනවා. අපි එක විෂයක් කියන මේ හර විෂය මෙන්න මේක. තාක්ෂණය සඳහා විද්‍යාව. හරි? science for technology. හරි? දැන් මේ ටෙක්නොලොජි කියන එක හැදෙන්නේ මෙන්න මෙහෙමයි ඉස්සෙල්ලම කිව්වොත්. සයන්ස් සහ ටෙක් කියන අතර ගත්තොත් පොඩි වෙනසක් තියෙනවා. සයන්ස් කරන කට්ටිය තියරි තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. හැබැයි ටෙක් කරන කට්ටිය සයන්ස් කරන කට්ටියගේ තියරිත් තරම් මොකද කරන්නේ? ප්‍රැක්ටිකල් නොලෙජ් එක දානවා. එහෙනම් සයන්ස් for technology එකෙන් කරන්නේ ටෙක්නොලොජි වලට අවශ්‍ය සයන්ස් පාර්ට් එක වලට උගන්වනවා. මොකද කරන්නේ? ටෙක්නොලොජි වලට අවශ්‍ය සයන්ස් පාර්ට් එක වලට උගන්වනවා. කොහොමද මේක උගන්වන්නේ? හරි? ඒක මම ඉස්සරහට කියලා දෙන්න. ඒ කියන්නේ විද්‍යාව ඇතුලේ විද්‍යාව ගණිතය කියන මේ දෙක මික්ස් කරලා ඔයාලට මේ සයන්ස් for technology එකෙන් ටෙක් එකට අවශ්‍ය දේවල් ටික කියලා දෙනවා. හරි? එතකොට සමහරක් වෙලාවට ඔයා ප්‍රැක්ටිකල් නොලෙජ් එකත් එක්ක වැඩේ කරන් යන්නේ මොනවාක්ද මේ සයන්ස් මැත්ස් කවලම් කරලා අදලා. පැහැදිලිද? ඕක තමයි ඒ විෂයෙන් කරන්නේ. එතකොට එක විෂයක් තියෙනවා. එයා තමයි මොකද්ද SFT කියන එක. මේකට අපි කියන පුතේ මොකද්ද? SFT. පැහැදිලිද? මේ විෂය කියන්නේ මොකද්ද? SFT කියලා. හරි? Science for Technology. නැත්නම් තාක්ෂණ සඳහා විද්‍යාව. ඊළඟට මේ විෂයන් වලදී ඔයාලට තෝරගන්න තියෙන ප්‍රධාන විෂයන් කාණ්ඩ දෙකක්. ඒ කියන්නේ අපි මේකේ ටෙක් කරන දරුවෙක් නම් එයාට පුළුවන් ඉංජිනේරු පැත්තට යන්නත් පුළුවන්, බයෝ සිස්ටම් පැත්තට යන්නත් පුළුවන්, ජෛව තාක්ෂණය පැත්තට යන්නත් පුළුවන්. දැන් ඉංජිනේරින් ටෙක්නොලොජි එක ගත්තොත් ඉංජිනේරින් ටෙක්නොලොජි එකේ තමයි අර මම කියපු සිවිල් ඉංජිනේරින්, ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින්, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින්, ඔටෝමේෂන් ඉංජිනේරින්, හරි ඊට පස්සේ සේෆ්ටි ඉංජිනේරින් මේ හැම එකක්ම ගොඩක් වෙලාට ගැප් වෙලා තියෙන කාගේද? ED කොටසේ ඉංජිනේරින් ටෙක්නොලොජි එකේ. හරි? එතකොට ඒ ඉංජිනේරින් ටෙක්නොලොජි කියන එක ගත්තට පස්සේ ඒ ඉංජිනේරින් ටෙක්නොලොජි එක ඇතුලේ තියෙනවා මොකද්ද? මෙන්න මේකේ අර මං කියපු ෆීල්ඩ් ටික. හරි? නිෂ්පාදන තාක්ෂණය, ප්‍රොඩක්ෂන් එකක් කරන එකක් වෙන්න පුළුවන්. හරි? මේ හැම දෙයක්ම ED එකේ තියෙනවා.
BST එකේ ගත්තට පස්සේ BST එකේ තියෙන ගොඩක් ඇග්‍රි පැත්තට සම්බන්ධ දේවල්. හරි. එතකොට ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් මම මේකේ ED ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. BST එක පොඩ්ඩක් කතා කරන්න නැතුව ED ගැන පොඩ්ඩක් කතා කරලා එතනින් ඉස්සරහට යන්. ED එකේ තමයි ගොඩක් කට්ටිය තෝරගන්න විෂය නිර්දේශය සහ ගොඩක් ජොබ් ඔපචුනිටිස් තියෙන එක. හරි. එතකොට ලෝකේ රටවල් ගත්තට පස්සේ ED විෂයට ගත්තොත් ලොකු අවස්ථාවක් තියෙනවා. හරි. මම මේ ED එක ගැනත් SFT එක ගැනත් වෙන වෙනම කතා කරනවා. ඊළඟට ඔයාලා මේකේ ප්‍රධාන වශයෙන් ගත්තොත් මේකේ මම ආයෙ පැහැදිලි කරන්නම්. හරි. මේකේ ඔයාලට ගන්න පුළුවන් කොහොමද මේකේ SFT එක තමයි හර විෂය. හරිද? SFT තමයි හර විෂය. හරි. එතකොට මේට අමතරව ටෙක් එකේ දෙපැත්තකට යනවා. එක්කෙනෙක් ඉන්නවා ED කියලා. අනෙත් එක්කෙනා ඉන්නවා කවුද? අනෙත් එක්කෙනා ඉන්නවා BST කියලා. හරි. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. එතකොට ඔයා වැඩිපුරම ඉංජිනේරින් සයිඩ් එකට අදාළ නම් ඔයාට අනිවාර්යයෙන්ම යන්න වෙන්නේ මේ පාත් එකේ. පැහැදිලිද? ඒතර ඔයා අනිවාර්යයෙන්ම මෙයා කරන්න ඕන. මෙයාගෙන් තමයි ඔයා තෝරගන්න ස්ට්‍රීම් එක වෙනස් වෙන්නේ. එතකොට ED තෝරගන්න ළමයෙක් ටෙක් කරොත් එයා ලියන්නේ ඉංජිනේරින් ටෙක්නොලොජි නැත්නම් ඉංජිනේරු තාක්ෂණ වේදය කියන ස්ට්‍රීම් එකෙන් තමයි ලියන්නේ. BST තෝරගත්තොත් එයා ලියන්නේ ජෛව පද්ධති තාක්ෂණ වේදය කියන ස්ට්‍රීම් එකෙන් තමයි එයා තෝරගන්නේ. පැහැදිලි? ඒතර ඔහොම තමයි ස්ට්‍රීම් දෙක වෙනස් වෙන්නේ. ඒ කොහොම වුණත් ඔයාට වෙනවා තව එක්කෙනෙක් තෝරගන්න. එයා තමයි පුතේ මෙන්න මේ කියන තුන්වෙනි කාණ්ඩයේ තියෙන විෂය. මොකද්ද? තුන්වෙනි කාණ්ඩයේ තියෙන විෂයන්. එතකොට මේ තුන්වෙනි කාණ්ඩයේ තියෙන විෂයන් ගත්තාම ඔයාට පුළුවන් IT තෝරගන්න පුළුවන්, ඇග්‍රි තෝරගන්න පුළුවන්, බිස්නස් ස්ටඩීස්, accounting, econ, geography ගොඩක් තියෙනවා මේ විෂයන්. හරි? එතකොට මේ විෂයන් ටික ඉතින් කැමති විෂයක් ඔයාලට තෝරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ළමයි ගොඩක් තෝරගන්න විෂයන් තමයි IT, business studies, agri වගේ ඒවා. පැහැදිලිද? ඒතර ඔය වගේ විෂයන් එක තමයි ගොඩක් යන්නේ. පැහැදිලිද? ඊට පස්සේ මීඩියා මේ වගේ විෂයන් තෝරගන්න. පැහැදිලිද? එතකොට තුන්වෙනි කාණ්ඩයේ විෂයන් ටික ගත්තොත් ඔය විදිහට මේ විෂයන් ටික තෝරගෙන ඔයාට පුළුවන් මොනා කරන්නද? මේ කියන ඔයාගේ A level stream එකේ subject තුන තෝරගන්න. එතකොට ඔයා තෝරගන්න ඕන අනිවාර්යයෙන්ම ආයෙ මතක් කරනවා SFT එක. ඊට පස්සේ ඔයා තෝරගන්න ඕන කවුද? ED එක. ඊට පස්සේ එක්ක ICT, එක්ක BS, එක්ක agri. හරි? ඔය වගේ ටිකකින් එකක් තෝරගන්න වෙනවා. පැහැදිලිද? හරි? ඕක තමයි විෂය තෝරා ගැනීමේ කතාව. පැහැදිලිද? ඒතර මම හිතනවා ඔයාලට මේක පැහැදිලි කියලා. දාන chat එකේ මම දැනට මේ කතා කරපු ටික ඔයාලට පැහැදිලිද පුතේ? දාන chat එකේ මේ වෙනකම් මම කතා කරපු ටික ඔයාලට පැහැදිලිද? ටක් ගාලා දාන්න හැමෝම. හරි? මම මේ වෙනකම් ඔයාලට කතා කරපු ටික පැහැදිලිද දරුවෝ හැමෝටම? පැහැදිලි. good. එහෙනම් මේ දෙන්නේ මම මේ වෙනකම් මම කතා කරේ විෂය පටන් ගත්තේ කොහොමද? විෂය තියෙන්නේ කොහොමද කියන එක විතරයි. ඇයි ඔයා ටෙක් එක තෝරගන්න ඕන? තවදුරටත් මම පැහැදිලි කරනවා. මේ ටෙක් එක තෝරගත්තට පස්සේ ඔයාට තියෙන වාසි ටික මොනවාද කියලා. හරි? එතන මේ තෝරගන්න ඕන නම් ඇයි ඔයා තෝරගන්න ඕන? ඒ කියන්නේ ඔයාට මේව කරන්න බැරි නම් තෝරගන්න එපා. ඒ කියන්නේ අපි ගත්තොත් ඔයා ටෙක් කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් ගන්න නැතුව. යාළුවෝ ටෙක් කරන ඉඳන් මම ටෙක් කරනවා. එහෙම ටෙක් කරන්න බෑ. පැහැදිලි? මේක බොක්කෙන්ම කරන්න ඕනේ. ඒ කියන්නේ මේක තියෙන අර ඔයගලගේ භාෂාවෙන් කියනවා නම් අර එතකොට තමයි මේකේ උපරිම ඵල නෙලා ගන්න පුළුවන් මේ විෂය ඇතුලේ. හරි? එතකොට මේ විෂය ගත්තට පස්සේ එයා අනිවාර්යෙන්ම මොනා කරන්න ඕනද ටිකක් මහන්සි වෙලා හරි හොඳට බැහැලා මෙන්න මේ දේවල් ලබා ගන්න තමයි කරන්න ඕන. හරි? මේක ගත්තට පස්සේ පළවෙනි එකේ පළවෙනි පොයින්ට් එකේ ඔයගලන්ට දාලා තියෙනවා මම ප්‍රැක්ටිකල් නොලෙජ් එක. වාහනයක් හදන්න, වාහනයක් ගලවන්න, ගෙයක් හදන්න, ගෙයක් කරන්නේ කොහොමද කියලා දැනගන්න. හරි? මේ දේවල් ඔයාලට මොනා කරගන්න පුළුවන්ද? මේකෙන් හදා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි? ඒ කියන්නේ ප්‍රැක්ටිකලි සාමාන්‍ය දැන් උදාහරණයක් විදිහට මේක ඉගෙන ගත්ත මිනිස්සෙක් ගෙදර ඉන්නවා නම්
ගෙදර පම්පින් ලයින් එක ගහන වෙන එක්කෙනෙක්ට දෙන්නේ නැහැ. බඩ ලයින් එකක් ගහන්න ගෙදර. හරි තමන්ගේ වාහනේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන අඩුම තරමේ එක්ස්පයර් විල් එකක්වත් මාරු කරන්න ඉගෙන ගන්නවා මේ සබ්ජෙක්ට් එකේ. පැට්‍රිකල් දෙන්නේ. හරි ඊට පස්සේ රැකියා අවස්ථා මම කලින් කිව්වා මේ ගොඩක් ෆීල්ඩ් තියෙනවා. ඉංජිනේරින් සයිඩ් එක සයන්ටිස්ට්ලා දැන් අපේ කට්ටිය ඉන්න සමහරක් කට්ටිය රිසර්ච් කරන කට්ටිය අපිත් එක්ක ඉගෙන ගත්ත යාළුවෝ. හරි ගොඩාක් පැතිකඩ තියෙනවා. හරි තේරුණාද? එතකොට මේක ගත්තාට පස්සේ මේ විෂය තුලේ තියෙන පරතර වැඩි. ඒ කියන්නේ මේකෙන් පරතර වැඩි කියන්නේ මේකෙන් යන්න පුළුවන් දුර වැඩි. හරි මේ විෂයෙන් යන්න පුළුවන් දුර වැඩි ඔයාලට. ඒ කියන්නේ රැකියා අවස්ථා දැන් අපි හිතමු ඔයාලා ඩිග්‍රී එකක් ගත්තොත් ඉංජිනේරින් මේ සයිඩ් එකට යන්න පුළුවන්. ටෙක්නිකල් ෆීල්ඩ් වලට. එහෙම නැති වුණොත් ඔයාලට පුළුවන් NVQ කරන්න. NVQ කියන්නේ මොකද්ද? ඔයාලට පුළුවන් වෘත්තීය සුදුසුකමක් ලබා ගන්න. හරි ඊට පස්සේ NCT තියෙනවා HND තියෙනවා. රැකියාව කරන ගමන් මොනවා කරන්න පුළුවන්ද? ඔයාලට අවස්ථාව ගන්න පුළුවන්. දැන් මගේ යාළුවෝ ඉන්න මගේ ඉස්කෝලේ යන කාලේ හිටපු කට්ටිය එයාලා රැකියාව කරන ගමන් තමයි ක්වොලිෆිකේෂන් එක හදාගත්තේ. ඒ ලෙවලින් පස්සේ කැම්පස් යන්න බැරි වුණත්. හරි අද හොඳ තැන්වල ඉන්නවා. ටෙක් කළා. හරි ටෙක් කළා ආයි කවුරුත් මේ ටෙක් කළා අනාථ වුණා වැඩ කරගන්න බැරි වුණා ඉගෙන ගන්න බැරි වුණා කියලා එහෙම මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ටෙක් වල. ටෙක් වල තියෙන එකම දේ ඇවිල්ලා මොකද්ද? ටෙක් කරොත් ඔයාලට රැකියා අවස්ථා තියෙනවා. කොහෙන් ගියත් හොඳටම ඉගෙන ගත්තොත් හොඳටම රැකියාව තියෙනවා. සාමාන්‍ය ඉගෙන ගත්තොත් ඔයාට අනිත් ඒවාට සාපේක්ෂව හොඳ රැකියාව තියෙනවා. හරි. ඔයා ඉගෙන ගත්තේ නැතත් ඔයා ටෙක්නිකල් පැත්තෙන් නම් ඉන්නේ. ඔයාට ඒවා කරන් යන ගමන් ගන්න පුළුවන් හොඳ රැකියාව තියෙනවා. ඒතර මේ කියන විදිහේ ලොකු පරාසයකට මේක විහිදිලා තියෙනවා. හරි. ඊළඟට අපි දකින දෙයක් තමයි ලෝකේ සහ ලංකාවේ ගත්තොත් ඉංජිනේරු සහ IT ඉංජිනේරින් සහ IT ෆීල්ඩ් එකට තමයි මොකද්ද? වැඩි නැඹුරුවක් තියෙන්නේ. රොබෝට්ස්ලා හදනවා. හරි. එක එක වැඩ. හරි. රොබෝට්ස්ලා හදන ඒවා තියෙනවා. හරි. ඊට පස්සේ ප්‍රෝග්‍රෑමින් ඒවා තියෙනවා. ඊට පස්සේ මැෂින් වලින් වැඩ කරන ඒවා තියෙනවා. හරි. ගොඩක් දේවල් කරනවා. එතකොට එහෙම ගත්තට පස්සේ මේකේ ගොඩාක් මොකද වෙන්නේ? අවස්ථා නිර්මාණය වෙන ඉංජිනේරු සහ බයෝ සිස්ටම් පැත්තට ටෙක්නොලොජි එකේ. දැන් උදාහරණයක් විදිහට චීනේ වගේ රටවල් වල සම්පූර්ණම ඇග්‍රිකල්චර් සයිඩ් එකේනේ තියෙන්නේ. ඒතර ඇග්‍රිකල්චර් පැත්ත ගත්තාට පස්සේ ඒකට අදාළ කට්ටිය මේ BST කියන එකෙන් එනවා. ඊට පස්සේ ජපාන් වගේ රටක ගත්තාට පස්සේ ඉංජිනේරින් සයිඩ් එක. හරි. මේකේ ගොඩක් අවස්ථා තියෙනවා. ඊශ්‍රායල් වගේ රටක් ගත්තොත් ලොකු දැනුමකින් තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි ගත්තොත් ඔය යුරෝප් කන්ට්‍රීස් වල ගොඩක් මේ ඉංජිනේරින් සයිඩ් එකට ගොඩාක් ජොබ් ඔපචුනිටිස් තියෙනවා. ඊට පස්සේ නිව්සීලන්ත වගේ ගොඩාක් අවස්ථාවක් තියෙනවා. හරි. ඊළඟට ඔයාට ඉන්ඩස්ට්‍රි එකට මොකක් වෙන්න පුළුවන්ද? මේක නොලෙජ් එක වැදගත්. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ පුතේ ඔයාලා දන්නේ නැහැ අපිට සාමාන්‍ය මේ ටෙක්නිකල් නොලෙජ් එක තියෙනවා නම් ජොබ් එක ගොඩක් ෂුවර් කරගන්න ලේසි. දැන් හැම ෆීල්ඩ් එකකම මානෝනේ IT පුළුවන්ද කියලා. ඒ වගේ තමයි මේ ඉංජිනේරින් සයිඩ් එකට යද්දි මොකද කරන්නේ? ඒ ටෙක් ඒවා කරන්න පුළුවන්ද කියලා බලනවා. එහෙන් බලලා තමයි දෙන්නේ. හරි. එතකොට ඉන්ඩස්ට්‍රි එකේ ලොකු පිළිගැනීමක් තියෙනවා. හරි. අනිත් එක තමයි මෙන්න මේ මම කලිනුත් කිව්වා වගේ මෙන්න මේක ගත්තාට පස්සේ ඔයාලට මොඩර්න් වර්ල්ඩ් එකට ගැලපෙනම සබ්ජෙක්ට් එක තමයි මේක. ඒ කියන්නේ කටපාඩම් න්‍යායල් මුකුත් නැහැ. කෙලින්ම මොඩර්න් වර්ල්ඩ් එකේ තියෙන්නේ මේවා. පැහැදිලිද? වේගෙන් යන ඒවා තියෙන්නේ මේකේ. පැහැදිලිද? දැන් ටෙක්නොලොජි එක අද තියෙන එක නෙමෙයි හෙට තියෙන්නේ. තව ආසකෙන් තියෙන තව ටෙක්නොලොජි එකක්. ඉතින් මේක හැම වෙලේම මොනවා වෙන එකක්ද? දියුණු වෙන සබ්ජෙක්ට් එකක්. හරි? එකම තියරි එකම දේ නෙමෙයි තියෙන්නේ. එතකොට මේ සබ්ජෙක්ට් එක ඇතුළේට ආවොත් ඔයාලට ලේසි මොකද්ද? මේක ඉගෙන ගන්න ගමන් ඔයාලත් ඩෙවලොප් වෙනවා. දැන් මම ඉගෙන ගන්න හිටපු එක්කෙනා නෙමෙයි දැන් තව ඩෙවලොප් වෙලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට එන්න මොකද වෙන්නේ? ගොඩක් මේ සබ්ජෙක්ට් එකත් එක්ක අප්ඩේට් වෙන සබ්ජෙක්ට් එකක් මේක. හැමදාම අප්ඩේට් වෙනවා. පැහැදිලිද? ඊළඟට මෙන්න මේක ගොඩක් ඔයාලට වැදගත්. හරි? මෙතන ඉන්නවා නම් මැත්ස් කරන්න ගිහිල්ලා මැත්ස් බයයි කියලා. ඔයාට ඉංජිනේරුවෙක් වෙන්න ඕන නම් ඔයා තෝරගන්න ඕනේ හොඳම සබ්ජෙක්ට් එක තමයි ඊළඟට මොකද්ද? ටෙක්නොලොජි. හරි? හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ඔයාට මැත්ස් කරලා මැත්ස් කරන්න බෑ. ඔයාගේ ඉංජිනේරු සිහිනේ
නැති වෙනවද? නෑ නැති වෙන්නේ නෑ. ඔයාලට පුළුවන් ටෙක් කරන්න. පැහැදිලිද? ටෙක් කරලා ඩිග්‍රී එක කරලා ඩිග්‍රී එක මාස්ටර් එක කළා කොහම ඔයාලට පුළුවන් ඉංජිනේර කියන තැනට යන්න. පැහැදිලිද? එතකොට ටෙක්නොලොජි එකේ කරත් ඔයාලට ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන් ඉස්සරහදී. පළවෙනි පාරම ඉංජිනේර කෙනෙක් එන්නේ නැහැ. හැබැයි ඔයාලව ගන්න පොසිෂන් වල අනුව ඉංජිනේර කියන එක ඔයාලට හම්බ වෙනවා. පැහැදිලිද? ඒකට පාත් එකක් තියෙනවා. මම ඒවා පන්තියට සම්බන්ධ වෙද්දී දිනෙන් දින පැහැදිලි කරන්නම් කොහොමද මේ ඉංජිනේරුවෙක් වෙන්නේ මැත්ස් කරන්න නැතුව ටෙක් කරලා කියන එක. හරි. ඒතර අපි මම ජාර්දනපුර විශ්වවිද්‍යාලේ. එතකොට අපි ටෙක් කරලා ගිහිල්ලා පළවෙනි අවුරුද්දේම ඉගෙන ගන්නේ මැත්ස් සහ සයන්ස්. ඇයි මැත් සයන්ස් එක කවර් කරාට පස්සේ අපිට ඉංජිනේරින් දේවල් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකෙන් කළා කැම්පස් එකට ගියාට පස්සේ ඉංජිනේරුවන්ගේ ඕගොල්ලන්ගේ තියෙන පරතරය අඩු කරනවා. හරි. එහෙම තමයි ඉංජිනේරින් කියලා මොකද්ද? ඔයගොල්ලෝ ඉංජිනේර්ස්ලා වෙන්නේ. ඔයාලට IESL තියෙනවා. IESL කියන්නේ මොකද්ද පුතේ? මේකේ IESL කියන්නේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය. එතකොට IESL එකෙන් මොකද්ද කරන්නේ? ඔයාලට දෙනවා සාධකයක් ටෙක්නොලොජි අයට. හරි? ඉංජිනේරු ආයතනයෙන් ඔයාලා කරපු ඩිග්‍රියට අදාළව සහතිකයක් දෙනවා. පිළිගන්න ඔයාලත් ඉංජිනේරු වගේ. හරි? ඒකින්ද මේ ටෙක්නොලොජි කරන අයට දෙන වාසියක් තමයි ඔයාට හරි? ඔයාට පුතේ හරි. ඔයාට ටෙක්නොලොජි මැත්ස් කරන්න බැරි වෙලා ඔයා දුක් වෙනවා නම් ඔයාට අයියෝ මට මැත්ස් කරන්න බෑ මගේ ඉංජිනේරුවෙක් කෙනෙක් දැන් අවුල් ගියා කියලා නෑ. එහෙම හිතන්න එපා. ඔයාට ටෙක් කළත් ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි රිසල්ට්ස් ආවට පස්සේ එයාලට තියෙන රිසල්ට් එකට එක්ක මැච් කරන්න බෑ. එක්ක මැත්ස් වල යද්දී එයාට අමාරුයි වගේ දැනෙනවා. හරි? ඒ ඔක්කොටම විසඳුම තමයි ටෙක්නොලොජි කියන එක. හරි? ඊළඟට මම ඔයාලට ටිකක් ගෙනාවා ඉසෙට් ස්කෝර් වලින් ඔයාලට යන්න පුළුවන් කැම්පස්. හරි? ඊට කලින් මම පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම්. හරි? ඊට කලින් මම ඔයාලට පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම්. බලමු මේ වීඩියෝ එක පොඩ්ඩක්. හරි? මේ තියෙන්නේ මම ඉගෙන ගත්ත කැම්පස් එක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ. එතකොට මේකේ ඔයාලා බලන්න තියෙන පහසුකම් ළමයින්ට. හරි? ඒ කියන්නේ ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකට ගැලපෙන විදියට ළමයිව හදන එක තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. මෙදින අපේ ෆැකල්ටි එක අපි හැදුනේ ඉගෙන ගත්තේ මේකේ. ඉතින් ඔයාලට මේව තියෙන්නේ ඔයාලගේ අවස්ථාව පුතේ. මේක අලුත්ම කන්සෙප්ට් එකකට හදපු මේ කියන්නේ ටෙක්නොලොජි ෆැකල්ටි හැම එකක්ම අලුත්ම කන්සෙප්ට් වලට හදපු ෆැකල්ටි එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේක වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ශ්‍රී ජාර්දනපුර එක, ඊට පස්සේ කොළඹ කැම්පස් එක, ඊට පස්සේ එතනින් එහාට ගියාට පස්සේ රූණ කැම්පස් එක. මේ හැම කැම්පස් එකක්ම හදලා තියෙන්නේ පොතේ මේ අලුත් සිස්ටම් වලට. ටෙක්නොලොජි එක යූස් කරලා. ටෙක්නොලොජි ඉගෙන ගන්න ළමයින්ට පහසු වෙන්න තමයි හදලා තියෙන්නේ.
මේ දින්නේ ඔයාලට තියෙන අපි ගත්තොත් එහෙම අති නවීන පන්නේ තියෙන ආයුධ මැෂින්ස් මේවා ඇවිල්ලා ඔයාලට පාවිච්චි කරන්න තියෙනවා පුතේ. ඒ කියන්නේ ඔයාලා වෙනුවෙන් රජයක් විදිහට රජෙන් විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් උසස් පෙළට වෙන් කරන උසස් පෙළ ළමයින්ගේ විශ්වවිද්‍යාල ළමයින්ට වෙන් කරනවා. ඉතින් ලක්ෂ 80ක් 90ක් තියෙන ඩිග්‍රියක් ඔයාලා නිකන් ගන්න පුළුවන් කැම්පස් එකකට ගියොත්. ඉතින් ඒකේ වටිනාකම මට විස්තර කරොත් කියලා නිම කරන්න බෑ. හරි? ඉතින් ඒකින්ද මේක ඔයාලගේ ජීවිතේ වෙනම පැත්තක්. ටෙක්නොලොජි ස්ට්‍රීම් එක තෝරා ගැනීම සහ ටෙක් එකට යන එක හරි ටෙක් එකෙන් කැම්පස් යන එක වෙනම පැත්තක තියෙන්නේ. හරි. අපි දැන් කතා කරන්න යන්නේ ආයේ ඔයාලට මේ ටෙක්නොලොජි වලින් යන්න පුළුවන් සහ ඇප්ලයි කරන්න පුළුවන් ෆැකල්ටි මොනවාද යුනිවර්සිටි මොනවාද ඒවා දින ෆැකල්ටි මොනවාද ඒ ෆැකල්ටි වල තියෙන සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම තියෙන කෝසස් මොනවාද මම බ්‍රීෆ්ලි කියන් යන්නම් අපි ගත්තොත් මෙයාගේ අපේ ලංකාවේ තියෙන යුනිවර්සිටිස් වලින් හොඳම කැම්පස් එක විදිහට ගන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ඒකේ සාමාන්‍යයෙන් බැච් එකකට ළමයි 324ක් වගේ ප්‍රමාණයක් ගන්න. එතකොට මේකේ ඔයාලට පුළුවන් බාර් සිස්ටම් ටෙක්නොලොජි කරන්න පුළුවන්, ඉන්ෆර්මේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි, කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් එන්වයරන්මන්ටල් ටෙක්නොලොජි, මැටීරියල් ඇන්ඩ් මෙකැනිකල් ටෙක්නොලොජි, සයන්ස් ෆොර් ටෙක්නොලොජි කියන මේකේ තියෙන දැන් සයන්ස් ෆොර් ටෙක්නොලොජි කැම්පස් එකේ කරනවා කියන්නේ ඒකෙදි රිසර්ච් කරන ඒ වගේ කට්ටිය තමයි මේ ෆැකල්ටි එකේ ඒ ඩිපාර්ට්මන්ට් එකේ ගොඩක් ඉන්නේ. හරි. ඒක එක පැත්තක්. එතකොට මේ ෆීල්ඩ් ගැන මම වෙනම පන්තියේ කතා කරද්දි පැහැදිලි කරන්නම්. ඊළඟට මේකේ ඔයාලට යන්න පුළුවන් ස්කෝර් කරොත් කොළඹ යුනිවර්සිටි එක ඊළඟට තියෙන හොඳම යුනිවර්සිටි එකක්. එතකොට මේකේ IT ඩිග්‍රියට ලොකු ඉල්ලුමක් තියෙනවා. කොළඹ යුනිවර්සිටි එකේ ඊට අමතරව EDA සහ එන්වයරන්මන්ටල් ටෙක්නොලොජි එකයි, ඇග්‍රිකල්චර් ටෙක්නොලොජි එකයි මෙන්න මෙතන ඉන්ස්ට්‍රුමන්ටේෂන් ඇන්ඩ් ඔටෝමේෂන් ටෙක්නොලොජි මේ රොබෝල හදන පැත්ත ඊට පස්සේ එතනින් එහාට ගියාට පස්සේ මේකේ ඔයාලට පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ ඔටෝමේෂන් සයිඩ් එකේ ගත්තාට පස්සේ අද වෙද්දි ඔටෝමේෂන් වලින් තමයි ලෝකෙ දුවන්නේ පුතේ. හරි. කියන්නේ මෑන් පවර් එක නැති වුණාට පස්සේ ඔටෝමේෂන් සිස්ටම් වලට මිනිස්සු යන්න පෙළඹිලා තියෙන්නේ. ඉස්සරහට බලනකොට ඉස්සරහට මිනිස්සුන්ගෙන් වෙන කාර්ය දැනුම විතරයි. දැනුම දීලා මිනිස්සු එක එක දේවල් නිර්මාණය කරන වගේ දේවල් තමයි තව අවුරුදු 20කින් 30කින් එන්නේ. එතකොට ඒ කාලේට ගැලපෙන තමයි මේ කෝසස් ඒවා හදලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මේකේ ඌව යුනිවර්සිටි එකේ ඌවෙල්ලස් යුනිවර්සිටි එකේ තියෙනවා ඉන්ජිනියරින් ටෙක්නොලොජි, බායෝ සිස්ටම් ටෙක්නොලොජි, ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන ඒවාට ඩිග්‍රී 3ක් තියෙන. මේ හැම ඩිග්‍රියක්ම විශේෂයෙන් සඳහන් කරන්න ඕන ගෞරවෝපාධි තමයි දෙන්නේ. ගෞරවෝපාධි කියන්නේ අවුරුදු 4ක ඩිග්‍රී එකක්, හොනර්ස් ඩිග්‍රී එකක්. මේ ඩිග්‍රියක් ගද්දි සාමාන්‍යයෙන් ඒකේ තියෙනවා SLQF කියලා මෙම්මක් තියෙනවා. ඒකේ උපරිම එක තිබ්බොත් තමයි හොනර්ස් එකක් හම්බ වෙන්නේ. හොනර්ස් ඩිග්‍රී තමයි මේකෙදි හම්බ වෙන්නේ. හරි. ඊළඟට යුනිවර්සිටි ඔෆ් රුහුණ ඒකෙත් ඉන්ජිනියරින් ටෙක්නොලොජි එක තියෙනවා. ඊට පස්සේ ඉන්ෆර්මේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි, බායෝ සිස්ටම් ටෙක්නොලොජි, ඊට පස්සේ මල්ටි ඩිසිප්ලිනරි ස්ටඩීස් කියලා තියෙන එකක්. එතකොට මේකේ අලුත් දේවල් තමයි තියෙන්නේ. මේ හැම යුනිවර්සිටි එකකම අලුත් කෝසස් තියෙන්නේ. දැන් සබරගමුව ගත්තත් බායෝ සිස්ටම් ටෙක්නොලොජි එකයි, ඉන්ජිනියරින් ටෙක්නොලොජි එකයි තියෙනවා. ඊට පස්සේ මේකේ ගත්තොත් එහෙම ජෆ්නා යුනිවර්සිටි එකේ ඒකෙත් ඉන්ෆර්මේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි ඊට පස්සේ වෙනම තියෙනවා මේ ඉන්ජිනියරින් ටෙක්නොලොජි එකට වෙනම ඩිග්‍රියක් තියෙනවා තව. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම වොකේෂනල් ට්‍රේනින් එක මේකේ ඇත්තටම කිව්වොත් කැම්පස් යන්න බැරි වෙච්ච දරුවන්ට යන්න පුළුවන් හොඳ කැම්පස් එකක් තමයි වොකේෂනල් ට්‍රේනින් එක කියන්නේ. එතකොට ඒකේ තියෙන ඊළඟට කැම්පස් තේරිච්ච නැති දරුවෝ ඉන්නවනේ. කියන්නේ කැම්පස් එකේ යන්නම් බැරිව හිර වෙච්ච දරුවෝ එයාලට වොකේෂනල් ට්‍රේනින් එකේ
ඉගෙන ගන්න පුළුවන්. ඒකෙත් මෙකාට්‍රොනික් කන්ස්ට්‍රක්ෂන් මේ ගොඩක් ඒවා තියෙනවා. හරි. ඊළඟට මෙතන වයඹ යුනිවර්සිටි එකේ ගත්තොත් මේකේ වැදගත්කමක් තියෙනවා. ලංකාවේ අපි ගත්තොත් නැනෝ සම්බන්ධව තියෙන ඩිග්‍රී වලින් සයන්ස් මැත්ස් කරන කට්ටියට අමතරව නැනෝ ගැන හදාරන්න පුළුවන් එකම කෝස් එක තියෙන ටෙක්නොලොජි කරන අයට. හරි. ඒක හොඳට මතක තියාගන්න. ටෙක්නොලොජි කරන අයට තමයි නැනෝ ගැන. ඒ කියන්නේ නැනෝ මෙකාට්‍රොනික් වගේ ඒවා ගත්තොත් මොරටුවට ගන්න ප්‍රමාණය වගේම අපේ ජබ්රටෙක් එකෙත් ගන්නවා. හරි මෙකාට්‍රොනික් පැත්ත ගත්තොත්. එතකොට අර සමහරක් දේවල් තියෙනවා අර මැත්ස් සයන්ස් කරලා යන්න ඕන අයට කරන්න තියෙන ඩිග්‍රී අපිට කරන්න පුළුවන් ගවර්න්මන්ට් යුනිවර්සිටි වල අපිට කෝසස් දාලා තියෙනවා ටෙක් කරන අයට. එතකොට ඒක ටෙක් කරන අයට තියෙන වාසියක්. හරි. ඒ කියන්නේ මැත්ස් කරන තරම් එයාලගේ මට්ටමට යන්නේ නැතුව එයාලගෙන් ඊළඟ ස්ටෙප් එකේ ටෙක්නොලොජි කට්ටිය එයාලට පුළුවන් යුනිවර්සිටි එකට එන්ට්‍රන්ස් එකක් අරගෙන ඒ හරහා ඒ තියෙන කෝසස් ඉගෙන ගන්න. හැබැයි දෙන්නම එකම වගේ ඉගෙන ගන්නවා අවසානට. පැහැදිලිද? ඒකයි වෙනස. ඒතකොට මේකේ මෙකැනිකල් and manufacturing technology තියෙනවා. හරි. ඔය වගේ ගොඩාක් පැතිකඩ තියෙනවා මේකේ. ඊළඟට මෙතන South Eastern University එකේ තියෙනවා Bio System Technology, Information Technology කියන මෙන්න මේවා තියෙනවා. දැන් මම ඔය පෙන්වුවේ කලින් ඔයාලට කැම්පස් යන්න පුළුවන් වුණොත් තියෙන ඩිග්‍රී ටික. හරි. හැබැයි දැන් මම අහනවා කැම්පස් යන්න බැරි වුණොත් ඔයාලට පුළුවන්ද? ඒ කියන්නේ කැම්පස් යන්න පුළුවන් වුණොත් අවුලක් නැහැ නේ. කෙලින්ම අපි කැම්පස් නේ. ඒ කියන්නේ කෙලින්ම අර මොකද්ද? අපි කියනකොට නැවෙන් යන්නේ කියලා. කැම්පස් ඒ දින මේකේ තීරිතව නැවෙන් යන්නේ. හරි. ඊට පස්සේ එහෙම කැම්පස් යන්න try කරලා බෝට්ටුවක්වත් නැති වුණාට පස්සේ ඔයාලට තියෙනවා chance එකක් මේ ටෙක් කරා කියලා. ඔව් තියෙනවා. ඔයාලට 7-5ක්වත් වියදම් කරන්න නැතුව ඉගෙන ගන්න පුළුවන් ආයතන ලංකාව ඇතුලේ බිහි කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි කියමු වෙන ස්ට්‍රීම් එකක් කරලා කරන්න දෙයක් නැතුව ටෙක්නිකල් කොලෙජ් යන්න බලාපොරොත්තු වෙන ළමෙක් වෙනවා වෙනුවට ඔයාලට පුළුවන් ටෙක් කරලා උසස් පෙළ කැම්පස් යන්න බැරි රිසල්ට් එකක් ගත්තත් ඔයාලට ඉදිරි අධ්‍යාපනය පාත්වගෙන යන්න පුළුවන් මෙන්න මේ කියන කෝසස් වලට ගිහිල්ලා. හරි. එතකොට මේකේ අපි ගත්තොත් ගංගාරාමේ විවේකානන්ද ටෙක්නිකල් කොලෙජ් එක තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන කෑගල්ලේ ඊට පස්සේ ඒ වගේ තැන්වල ටෙක්නිකල් කොලෙජ් තියෙනවා. හරි. VT එක තියෙනවා TVT එක. හරි. මයිඩ එකෙන් ගොඩක් කෝසස් තියෙනවා ළමයින්ට ටෙක් කරන ළමයින්ට. හරි. ඊට පස්සේ සිටා එක. හරි. ඊට පස්සේ B.Ed එක මේ බිට් එක තියෙනවා බිට් ඩිග්‍රී එක. ඒ කියන්නේ මේ කොළඹ කැම්පස් එකේ IT සම්බන්ධ ඩිග්‍රී එකක්. හරි. ඊට පස්සේ මෙතනින් ගියාට පස්සේ යුනිවර්ටෙක් එක මම කලින් කතා කරා. හරි. යුනිවර්ටෙක් එකේ තියෙනවා. හරි. ඊට පස්සේ UGC ටෙක් ඩිග්‍රී එකක් තියෙනවා වෙනම ඌව වෙල්ලස්ස මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. නැත්නම් ඔයාලට ජර්මන් ටෙක්, ජපන් ටෙක් හරි ඒ වගේ දේවල් වලත් කැම්පස් යන්න බැරි වුණත් ඔයාලට ඩිග්‍රී කරන්න පුළුවන් මට්ටමට මේකේ තියෙනවා. හරි. ඒ කියන්නේ ඔයා මතක තියාගන්න ටෙක් කරොත් ඔයා අනාථ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් කැම්පස් ගියත් නැතත් ඔයාගේ පාර ක්ලියර්. හරි. ඔයාට ඒක කරගන්න පුළුවන්. කැම්පස් ගියොත් යන්න තියෙන පාරවල් ගොඩක් විවෘත වෙනවා. හැබැයි කැම්පස් ගියේ නැහැ කියලා ඔයාගේ පාර එහෙම් පිටින්ම ඇහිරලා ඉන්නේ නැහැ. ඒ කියන්නේ අටපහ ජොබ් විතරක්ම කරන්න හම්බෙන්නේ නැහැ මේක ඇතුලේ. පැහැදිලිද කියන්නේ? ඔයාට ඉගෙන ගන්න දෙන ලොකු පරාසයක් තුල ගිහිල්ලා මේ ටෙක් කියන විෂය ඇතුලේ ඔයාට යන්න තියෙන පරතර ගොඩයි. හරි. එතකොට කැම්පස් ගියත් ගොඩ නොගියත් ගොඩ කැම්පස් ගියොත් ගොඩක් ගොඩ යනවා. නැත්තම් ටිකක් තමයි ගොඩ යන්නේ. එහෙම තමයි කියන්නේ. ඒ කියන්නේ එහෙම නෑ. අපි ගත්තොත් ඔයාලා හයි නැත්තම් සර් ඇයි කැම්පස් ගියේ නැතත් ගොඩ කියන්නේ කියලා. හරි. එතකොට මේ කැම්පස් ගියත් ඔයාලට අවස්ථාව දෙනවා. කැම්පස් නොගියත් අවස්ථාව දෙනවා. ඔයාලා අතරමං වෙන්නේ නැහැ. මට කියන්න ඕන දේ එච්චරයි. ඒ කියන්නේ ටෙක්නොලොජි විෂය කරොත් පුතේ ඔයාලා අතරමං වෙන්නේ නැහැ. ඇයි අතරමං වෙන්නේ නැත්තේ? ඔයාලට රැකියා අවස්ථාව වගේම අධ්‍යාපනය ඉගෙන ගන්න තියෙන අවස්ථා හැම එකක්ම ඔයාලට මේකේ හම්බ වෙනවා. හරි. ඊළඟට දැන් මම මේකෙදි කතා කරන්න යන්නේ අපේ වැදගත්ම තැන. දැන් අර වපසරිය සහ මේ දේවල් ටික කතා කරන් ඇවිල්ලා දැන් අපි කතා කරන්නේ අපේ විෂය සම්බන්ධ දේවල්. මම මේකෙදි කතා කරනවා
සයන්ස් ෆෝ ටෙක්නොලොජි එක ගැනත් කතා කරනවා, ඉන්ජිනියරින් ටෙක්නොලොජි එක ගැනත් කතා කරනවා. හරි. එතකොට සයන්ස් ෆෝ ටෙක්නොලොජි එක ගැන මම ඉස්සෙල්ලාම කතා කරනවා. ඊට පස්සේ ඉන්ජිනියරින් ටෙක්නොලොජි එක ගැන කතා කරනවා. හරි. සයන්ස් ෆෝ ටෙක්නොලොජි එක ගත්තොත් සයන්ස් ෆෝ ටෙක්නොලොජි කියන්නේ පොතේ මම පැහැදිලි කරා. හැබැයි මම මේකේ තියෙන දේවල් ටික කතා කරේ නැහැ. හරි. සයන්ස් ෆෝ ටෙක්නොලොජි මම මේකේ දාලා තියෙනවා SFT කියන්නේ තාක්ෂණමය ක්ෂේත්‍රවල ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් සඳහා අවශ්‍ය වන විද්‍යාත්මක මූලික ධර්ම කවර් කරන විෂය. හරි. එතකොට තාක්ෂණයට අවශ්‍ය වෙන විද්‍යාත්මක මූලික ධර්ම කවර් කරන විෂය තමයි මොකද්ද? සයන්ස් ෆෝ ටෙක්නොලොජි කියන්නේ. පැහැදිලිද? එතකොට සයන්ස් ෆෝ ටෙක්නොලොජි එකේ මොකක් තමයි තියෙන්නේ. ඊළඟට මේ විෂයේ තියෙන්නේ මොනවද? මෙන්න මේ ටික වැදගත්. හරි. මේ ටික මම ඔයගලන්ට පළවෙනි දවසේ ඒ කියන්නේ ආරම්භක සම්මන්ත්‍රණයෙන් පස්සේ පළවෙනියට උගන්වන දවසේ මම සිලබස් එක ඔයගලන්ට ලියන්න දෙද්දි මම මේ ටික පැහැදිලි කරනවා තවත්. හරි. ෆිසික්ස් තියෙනවා. ෆිසික්ස් කොටසක් තියෙනවා. ඒ කියන්නේ අපේ මේක ගත්තොත් පාඩම් තියෙනවා පුතේ 25ක්. හරි. එකත් මම කියන්නම්. ඒ කියන්නේ SFT එක ඇතුලේ තියෙනවා lessons 25ක්. හරිද? මේ 25 බෙදනවා මෙන්න මේ පහ ඇතුළට. මේ 25 බෙදනවා මෙන්න මේ පහ ඇතුළට. හරිද? හරි. එතකොට සාමාන්‍යයෙන් මෙතන ගත්තට පස්සේ ෆිසික්ස් පාඩම් 8යි, කෙමිස්ට්‍රි පාඩම් 7යි, බයෝ පාඩම් 1යි, මැත්ස් පාඩම් 5යි, IT පාඩම් 4යි. හරි. එතකොට කීයද? මෙතන IT පාඩම් 5යි. sorry. හරි. මෙතන ඇවිල්ලා 8යි 7යි 15යි 15යි sorry මෙතන IT පාඩම් 4යි. හරි. 8යි 7යි 15යි 15යි 1යි 16යි 16යි 5යි 21යි 25යි 1යි 4යි 25යි. පැහැදිලිද? ඔය විදිහට තමයි මෙයාගේ මොකද්ද? මේ පාඩම් ටික තියෙන්නේ. හරි. එතකොට මේ පාඩම් ඇතුලේ ෆිසික්ස් කොටස තියෙනවා, කෙමිස්ට්‍රි කොටස තියෙනවා, බයොලොජි කොටස තියෙනවා, මැත්ස් තියෙනවා, ICT තියෙනවා. දැන් මේකේ ෆිසික්ස් ගත්තොත් එහෙම අර මැත්ස් සයන්ස් කරන තරම් ඩීප්ලි යන්නේ නැහැ. අර එච්චර ගැඹුරට යන්නේ නැතුව ඔයාලට ටෙක්නොලොජි කරන දරුවන්ට මේවා කරන්න පුළුවන් මට්ටමට උගන්වනවා. හරි. කෙමිස්ට්‍රි ගත්තත් එහෙම අර මැත්ස් සයන්ස් වල ඉගෙන ගන්න මැත්ස් කරන කට්ටිය ඉගෙන ගන්න කෙමිස්ට්‍රි වල තියෙන එක නෙමෙයි අපි මෙතනදී ඉගෙන ගන්න. අපි ටෙක්නොලොජි එකට ඕන කෙමිස්ට්‍රි එක. දැන් ඒක හරියට මෙන්න මේ වගේ. ඔයා O level science වල හරි O level විද්‍යාව ඉගෙන ගන්න ඕනේ බයෝ කොටසක්. හරි ඊට පස්සේ කෙමිස්ට්‍රි කොටසක් ෆිසික්ස් කොටසක් ඉගෙන ගන්නව නේද? දැන් මේකෙදි වෙන්නේ මේ විෂය ඇතුළේ මේක ටිකක් ඩීප්ලි මේවා වෙන වෙනම ඉගෙන ගන්න එක තමයි වෙන්නේ. දැන් අරගේ ඉගෙන ගත්තේ කොටස් පොඩ්ඩනේ. හැබැයි මේකේ මීට වඩා ටිකක් යනවා. O level මට්ටමට වඩා ටිකක් ගැඹුරට. ඒක ඇඩ්වාන්ස් ලෙවල් නේ. හරි. ටිකක් ගැඹුරට ගිහිල්ලා ඉගෙන ගන්න එක තමයි මේකෙදි වෙන්නේ. හරි. IT වලදී උගන්වන්නේ ඔයාලට මේක ඇතුළේදී ඔයා සාමාන්‍යයෙන් ගත්තට පස්සේ සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට ඔයාට IT වල ඉගෙන ගන්න ඕන දේවල්. මේල් එකක් දාන්නේ කොහොමද? හරි. ඊට පස්සේ කම්පියුටර් හાર્ඩ්වෙයාර් කොහොමද බැලන්ස් කරන්නේ? ඔෆිස් පැකේජ් එක, Excel sheet එකක්, ඔය වගේ දේවල් තමයි මේකේ IT කොටසට උගන්වන්නේ. ඊට පස්සේ මැත්ස් ගත්තාට පස්සේ මැත්ස් පාඩම් 5 ගත්තොත් සරල මැත්ස් පාඩම් 5ක් දෙන ගොඩක් ගැඹුරට යන මැත්ස් පාඩම් 5ක් නෙමෙයි. ඔයාලට ඒක ගැටලුවක් නැතුව ගොඩ දා ගන්න පුළුවන්. හරි. එතකොට මේ විෂය ගත්තට පස්සේ අර ටිකක් කට්ටියට හිතුණත් මේක ටිකක් ඩීප්ලි නිකන් මැත්ස් වගේම ඉන්ජිනියරින් සයිඩ් එකට යනව නේද කියලා ගත්තට එච්චරම ලොකු ගැඹුරකුත් නැහැ. හැබැයි නැත්තේත් නැහැ. පැහැදිලිද? අර තරම්ම නැහැ. හැබැයි ඔයාලගේ මට්ටමට ඔයාලා දැනගන්න ඕන දේවල් ටික මේක ඇතුලේ උගන්වනවා. හරි? ඒක තමයි මේකේ වෙන්නේ. හරි? ඊළඟට ගත්තට පස්සේ මේ දින ඔයාලගේ සිලබස් එක පාඩම් 25 මම මේක ඔයාලා ලියන්න දෙනවා. හරි? එතකොට මේ පාඩම් 25 ඇතුලේ ඔයාලට ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. දැනුම ගත්තට පස්සේ ගොඩක් පහසු දේවල් ටිකක් තියෙනවා ඉගෙන ගන්න සහ ඩීප්ලි ඉගෙන ගන්න ඕන දේවල් තියෙනවා සහ ලස්සන දේවල් තියෙනවා ඔයාලා ජීවිතේ පළවෙනි වතාව දෙවතාව අහන දේවල් තියෙනවා. හරි? එතකොට මේ විෂය ඇතුලේ ලස්සන දේවල් ගොඩක් තියෙන විෂයක්. ඒ කියන්නේ සයන්ස් ෆෝ ටෙක්නොලොජි ගත්තට පස්සේ ඇත්තට මේ තාක්ෂණයට සයන්ස් කොහොමද ඉන්වෝල්ව් වෙන්නේ කියන එක මේ
තියෙන එකක් මේ විෂය ඇතුලේ තියෙන්නේ. ඒතර අපි සාමාන්‍යයෙන් ගත්තට පස්සේ දිනදා ජීවිතයේ තියෙන දේවල් ආශ්‍රයෙන් ගැටලු විසඳීම් වගේ දේවල් තමයි මේකේ තියෙන්නේ. හරි. ඒතර මේ විෂය තරම් අමාරු විෂයක් නෙමෙයි. හැබැයි මතක තියාගන්න ඕන මේක සරලව අරන් කරලා හරියන්නේ නැහැ. බහැලා කරන්න ඕන. මොකද මේකේ බලාපොරොත්තු ඔයාලා මේ පන්තියට නැත්නම් මේ අපි පාඨමාලාවට එන්නේ අවුරුද්ද ඇතුලේ මහන්සි වෙලා කැම්පස් යන්නනේ. හරි ජීවිතේ කොට දාගන්න. අවුරුදු දෙකක් සමහරක් කට්ටිය අවුරුදු දෙකක් කරන්න තියෙන එක අවුරුද්දෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකේ හින්දානේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේක මහන්සි වෙලා කරගන්න ඕන. හරි. මම යනවා ඊළඟට ET විෂයට. හරි. ET විෂය ගත්තට පස්සේ දැන් අපි ඇත්තරම ගත්තොත් ET විෂයෙන් අපි ගොඩක් වෙලාට මේවා කරන්නේ ඉංජිනේරින් සයිඩ් එකේ ඇත්තරම මතුවෙන්න පුළුවන් ගැටලු වලට කොහොමද අපි විසඳුම් හොයන්නේ කියන එක තමයි මේකදී අපි කතා කරන්නේ. ඇත්තරම මතුවෙන්න පුළුවන් ගැටලු. ඒ කියන්නේ අපි ගත්තොත් හරි. මං ඒකට මැසේජ් එකක් දෙන්නම් පුතේ මේ group එකේ කියනවා මේකේ අවසන් වෙනකන් ඉන්න ෆිසිකල් ක්ලාස් කොහොමද පටන් ගන්න කියලා මේ ඔයාලට පැහැදිලි කිරීමක් අපි කරනවා. හරි. ඒක අවසන් වෙනකන් ඉන්න අපි මේකේ සම්පූර්ණයෙන්ම මේ විෂයේ ඔක්කොම ටික මේකේ දාලා තියෙනවා. ඒ කියන්නේ ෆිසිකල් ක්ලාස් පටන් ගන්න එකවත්ද ඔන්ලයින් ක්ලාස් කොහොමද පටන් ගන්න මේ හැම එකක්ම තියෙනවා. අහන් ඉන්න. එතකොට ඔයාලට ලේසි අපිට. හරි. අපි වැඩේ අහගෙන කරගෙන යන්. එතකොට ඔයාලට මේක ලස්සනට කොට දාන්න. මොකද මේකේ විෂයට අදාළ සියලු දේවල් ටික මම කිව්වොත් තමයි පුතාලට මේක පැහැදිලි වෙන්නේ කොහොමද අපි කරන්න ඕනේ කියන එක. එහෙම නැතුව මම කිව්වොත් ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැහැ. එතකොට අපි මේක ගත්තොත් ඉංජිනේරු තාක්ෂණය කියන්නේ පොතේ අපිට මතුවෙන්න පුළුවන් ගැටලු වලට විසඳුම් හොයන එකක්. එතකොට මේ විසඳුම් හොයද්දී මොකද කරන්නේ? මේක තියරි විතරක් නෙමේ. තියරි වගේම ප්‍රැක්ටිකල් බේස් සබ්ජෙක්ට් එකක් විදියට යන්නේ. හරි අපි ඉංජිනේරු තාක්ෂණ වේදේ කියනවා පවත්නා හෝ මතුවිය හැකි ගැටලුවකට විසඳුම් සොයන්න. හරි තාර්කික විසඳුම්. ඒ කියන්නේ අද කරලා නිකන් මේ බොරු සංකල්ප විතරක් නෙමෙයි. ඇත්තටම කරන්න පුළුවන් විසඳුමක් හොයන්නේ කොහොමද කියන එක මේ කතා කරන විෂයක් තමයි ඉංජිනේරු තාක්ෂණ වේදය කියන්නේ. ඉතින් අපි ඒක ගැන බලමු. මේ ඉංජිනේරු තාක්ෂණ වේදය කියන විෂය ඇතුලේ අපිට තියෙනවා සිවිල් කියන්නේ මේකේ ගත්තොත් ප්‍රධාන වශයෙන් විෂය ගත්තොත් කන්ස්ට්‍රක්ෂන් පැත්ත බිම් මැනුම හරි සම්පූර්ණම ගොඩනැගිල්ලක් කොහොමද මුලින් ඉඳන් හදන්නේ බිම් මැනුම ඊට පස්සේ ජල සම්පාදනය ඊට පස්සේ කසල කළමනාකරණය කරන්නේ කොහොමද හරි සිවිල් කොටසට ඔය වගේ දේවල් ටිකක් තියෙනවා හරි ඊට පස්සේ ඉලෙක්ට්‍රිකල් and ඉලෙක්ට්‍රොනික කොටසට තියෙන්නේ සම්පූර්ණව ගෙදර ගෘහ විද්‍යුත් පරිපථය හරි ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වල තියෙන මෙකැනිසම් එක කොහොමද වෙන්නේ ඒ අදාළ තත්ත්ව කොහොමද වෙන්නේ හරි ඊට පස්සේ ඔයාලා පාවිච්චි කරන මයික්‍රොෆෝන් ඊට පස්සේ ඔප් ඇම්ප් හරි මේ වගේ දේවල් හරි ට්‍රාන්සිස්ටර්ස් කොහොමද පාවිච්චි වෙන්නේ මේ වගේ දේවල් ෆෝන් හදන කට්ටියට මේවා ඉගෙන ගන්න පුළුවන් හරි ඒවයි මෙකැනිසම් එක වෙන්නේ කොහොමද කියලා ඒ වගේ දේවල් ඊට පස්සේ ඔයාලා ගෙදරට කරන්ට් එක එනවා මේ කරන්ට් එක එන්නේ කොහොමද කරන්ට් එක එන්න හදන්නේ කොහොමද හරි ප්ලාන්ට් වල එන වැඩ කොහොමද කන්වර්ට් වෙන්නේ කොහොමද මේ වගේ දේවල් මේ විෂය ඇතුළේ ඉගෙන ගන්නවා ඊළඟට ඔටෝමොබයිල් කොටස සහ මෙකැනිකල් කොටස ගත්තොත් මේකේ සම්පූර්ණම වාහනයක මුල ඉඳන් අගට කියන්නේ කොහොමද වාහනයක එන්ජින් එකේ ඉඳන් සම්පූර්ණම කොටස් ටික කොහොමද තියෙන්නේ ඒවා වැඩ කරන්නේ කොහොමද ඒවා මෙකැනිසම් එක අපි කොහොමද දාගන්නේ මේ සියලුම දේවල් කතා කරනවා මේක ඇතුලේ ඒ විතරක් නෙමෙයි මේක ඇතුළේ අර ප්‍රොඩක්ෂන් කොටසකුත් උගන්වනවා එතකොට මෙකැනිකල් කොටස කතා කරන්නේ ඒක ප්‍රොඩක්ෂන් කොටසක් කියන්නේ ඔයාට මේක ඇතුළේ අපි උගන්වනවා කොහොමද ඔයා අලුත් නිමවුම් කරන්නේ හරි විෂය කොහොමද තෝරගෙන ඒ කියන්නේ මෙකැනිකල් කොටස යටතේ කොහොමද අලුත් නිර්මාණ සිද්ධ කරන්නේ මේ කියන දේවල් පාවිච්චි කරලා කියන එක පැහැදිලි ඒතර ඔය විදිහට තමයි මේකේ යන්නේ හරි තව එක්කෙනෙක් කාල් දෙන SFT BST කරන්න වඩාත් පහසු වෙන්නේ IT ද ICT වෙනුවට බිස්නස් ස්ටඩීස් කරොත් අමාරු වෙයිද මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න නෑ ඒක පුතේ කිසිසේත්ම IT BST එක්ක බිස්නස් ස්ටඩීස් කරා කියලා අමාරු වෙන්නේ නැහැ
මොකද එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට ඒක කරන්න පුළුවන්. ඔයාලට මං හිතනවා SFT ET එක BS කරොත් හරි. BST ඔයා කැමති නම් ඒක කරන්න පුළුවන්. හැබැයි BT වෙනුවට BTech නැත්නම් BST තමයි Biosystem Technology BT නෙමෙයි පුතේ BST වෙන්න ඕන එතන. එතකොට BST කරොත් ගැටලුවක් නැහැ. ටෙක් එක අර දින සබ්ජෙක්ට් ටික කරාට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඔයාලට ඒකේ බකට් එකේ දාලා තියෙන ඕනම සබ්ජෙක්ට් එකක් තෝරගන්න පුළුවන්. එතකොට ඔයා බලාපොරොත්තු වෙන කැම්පස් යන්න වෙනම් ඔයා ඒ ගන්න රිසල්ට් එකත් එක්ක ඒක තියෙන්නේ නැහැ. මොන සබ්ජෙක්ට් එක කරත් බලපෑම එක වගේ තමයි තියෙන්නේ. හරි. පැහැදිලි? ඒතර ඔයා බිස්නස් පැත්තට කැමති නම් BS තෝරගන්න එක හොඳයි. ඔයා IT knowledge එකට කැමති නම් IT තෝරගන්න එක හොඳයි. එහෙම දෙපැත්තක් තියෙනවා. හරි. ඊළඟට මේකේ මැකැනිකල් පැත්ත ගැන මම කතා කර හිටියේ. මැකැනිකල් පැත්ත ගැන කතා කර ඉද්දි මැකැනිකල් සයිඩ් එකේ ගත්තොත් ඔයාලට මිලින් මැෂින්, ලේත් මැෂින්, හරි. ඊට පස්සේ ගොඩාක් මැෂින් වර්ග තියෙනවා. ඒවා කොහොමද පාවිච්චි කරන්නේ? ඒ වගේ දේවල් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මේ යටතේ මේ තියෙන ED සිලබස් එක ED සිලබස් එක ගත්තොත් ED සිලබස් එකේ තියෙනවා පාඩම් 17ක්. අරගේ පාඩම් 25යි, මේකේ පාඩම් 17යි. එතකොට මේකේ පාඩම් වල ඔයාලට බලද්දි තේරෙයි කොහොමද තියෙන්නේ කියලා. මේකේ ගොඩක් කොටස් තියෙනවා. හරි. ලස්සන පාඩම්, ලස්සනට ඉගෙන ගන්න පුළුවන් පාඩම්. හරි. මම මේ විෂය දකින්නේ ඇත්තටම අපේ ගෙදරට ඕන විෂයක්. හැම ළමයෙක්ම අනිවාර්යෙන් ටෙක් කරන්න ඕන. කොල්ලෙක් කෙල්ලෙක් ටෙක් කළ යුතුයි වගේ එකක් තමයි මට හිතෙන්නේ. ඇයි දන්නවද? මේක ඉස්කෝලේ ඉගෙන ගත්තට ගෙදර පාවිච්චි වෙනවා ගොඩක්. හරි. ඒ කියන්නේ මේ විෂය නැතුව මං හිතන්නේ ඒ කියන්නේ අනිත් විෂයන්ට මම මොකුත් කියනව නෙමෙයි. මේ විෂය ගත්තොත් අනිත් විෂයන් එක්ක මේ ටෙක්නොලොජි GT කියන විෂය විශේෂයෙන් ළමයි කළ යුතුයි. මොකද ED කියන එකෙන් සම්පූර්ණම එයාලට ලොකු ප්‍රායෝගික දැනුමක් වෙනවා තමන්ගේ එදිනදා ජීවිතේ වැඩ කටයුතු වලට. හරි. පැහැදිලිද? එතකොට මේ විෂය ඇතුලේ ලොකු දේවල් ටිකක් විශේෂයෙන්ම එන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්නේ කොහොමද? ව්‍යවසායකෙක්. හරි. ව්‍යවසායකෙක් වෙන්නේ කොහොමද? දැන් අද අපේ රටේ අඩු ව්‍යවසායකයෝ වෙන්නේ. ඒතර ව්‍යවසායකෙක් වෙන්නේ කොහොමද? මේ දැනුම තිබ්බට ජොබ් එකක් අටපහ කරලා හරියන්නේ නැහැ. ව්‍යවසායකෙක් වෙන්න ඕන. හරි. ව්‍යවසායක අවස්ථා මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඊළඟට මම කවුද කියලා එක කියන්න යන්නේ දැන්. මම ගයාන් රණවීර. මට තියෙන පුතේ Bachelor of Engineering Technology කියන ඩිග්‍රී එක. මමත් ඔයාලා වගේ ටෙක් කරපු එක්කෙනෙක්. තාක්ෂණ වේදය හදාarලා උසස් පෙළට කොළඹ දිස්ත්‍රික්කයේ 23 සමස්ත ලංකාවෙම 156 වෙලා කොළඹ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තමයි තේරිපත් වෙන්නේ. ඒතකොට මම ඒකෙදිත් construction and building service technology civil ඩිග්‍රී එකක් තමයි කරන්නේ. ඒතකොට මේ වෙද්දී ලංකාවේ ප්‍රධාන ආයතන වල වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ ටීචින් ෆීල්ඩ් එකට එන්න කලින් දැන් ටීචින් ෆීල්ඩ් එකෙත් අවුරුදු 5කට වැඩි. ඒතකොට ඔයාලට ඒ ටෙක්නොලොජි එක සම්බන්ධ ඉහළම දැනුමක් තා මේක ඉගෙන ගත්ත කෙනෙක් සහ ඒ ෆීල්ඩ් එකේ තියෙන දේවල් වලින් උපරිමයක් දැනගන්න පුළුවන් විදිහ එකක් තමයි මේ එක්කෙනෙක් තමයි මම. හරි. එතකොට මේක ගත්තට පස්සේ මේ මගේ යුනිවර්සිටි එක දාලා තියෙන මේ contact numbers දෙක මගේ contact numbers දෙක. එතකොට ඔයාලගේ මේ කියන අපේ ආයතනයේ contact number එක අපේ message වල දාලා තියෙනවා. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මේවට යොමු කරන්න පුළුවන්. ටියුට් සම්බන්ධව හරි මොන හරි ගෙදරට ගෙන්වා ගැනීමේ හැම ගැටලුව තියෙනවා නම්. හරි. ඊළඟට මම ගන්න පොඩි විස්තරයක් දාලා තියෙනවා තව. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණයේ 2016 කොළඹ දිස්ත්‍රික්කයේ 23 ලංකාවේ 156. එතකොට ලංකාවේ තියෙන හොඳම තාක්ෂණික පීඨය ටෙක්නොලොජි ෆැකල්ටි එක මොකද්ද? ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. එතකොට ඒකේ තමයි මගේ ඩිග්‍රී එක කරන්නේ. මේ දින මගේ ඩිග්‍රී එක construction and building services technology පාඨමාලාව තමයි හදාරන්නේ. ඒකේ සාමාන්‍යයෙන් කැම්පස් එකේ ඒ තේරෙන පිරිසෙන් 30 දෙනයි ගන්නෙ. හරි. ලොකු ෆයිට් එකක් දීලා යන්න ඕන. එතකොට එහෙම ඩිග්‍රී එකක් තමයි ඒක. මොකද සිවිල් ඩිග්‍රී කරන ගොඩක් කට්ටිය පොර ගන්නවා. මොකද කන්ස්ට්‍රක්ෂන් කියන එක ලෝකේ නැති වෙන්නේ නැහැ. හරි. හැමදාම කන්ස්ට්‍රක්ෂන් තියෙනවා. එතකොට මේකේ ෆීල්ඩ් තියෙනවා එහෙම. හරි. ඊළඟට මේ වෙද්දි කොළඹ දිස්ත්‍රික්කයේ හොඳම ප්‍රතිඵල වාර්තා කරලා දෙන පන්තියේ ගුරුවරයෙක්. හොඳම ප්‍රතිඵල වාර්තා කරලා දිනවා කියන්නේ අපේ මම ඉස්සරහට ප්‍රතිඵල පෙන්නන්නම්. හරි. ගත්තොත් එහෙම
හොඳම ප්‍රතිඵල තියෙන්නේ අපේ. ඒ කියන්නේ අපේ පන්ති ගත්තොත් එහෙම මේ කරන ප්‍රෝග්‍රෑම් වලින් මම ටිකක් දාලා දිනවා. තව ගොඩක් ප්‍රතිඵල තියෙනවා. ඉතින් හොඳම ප්‍රතිඵල තියෙනවා. එතකොට මම කියන්නම් ඇයි අපි ඔයාලා අපි පන්ති එනවා නම් ඇයි අපිව තෝරගන්න ඕන ඊළඟට. හරි? ඇයි ඔයා අපේ පන්තියට එන්න ඕන කියන එක මේකේ පන්ති ඇතුලේ ඔයාට තියෙන වාසිය තමයි අපේ ක්‍රමානුකූල නිබන්ධන කට්ටලයක් හම්බ වෙන අපොතේ. ක්‍රමානුකූල නිබන්ධන කට්ටලයක් කියන්නේ මෙන්න මෙහෙමයි. පාඩමෙන් පාඩමට නිබන්ධනයක් දෙනවා. ඊට පස්සේ ඔයාලට අපි රිවිෂන් එකක් කරනවා. තියරි පන්තිය නමතරව පේපර් ක්ලාස් එකක් කරනවා. හරි? මේ ක්ලාස් දෙකම කරනවා. එතකොට මේක ඇතුලේ ඔයාලට වෙන කතාව කිව්වොත් මේක ඔයාලට ගොඩක් වැදගත්. අපි මේ නිබන්ධන කට්ටලය සහ මෙන්න මේකෙන් සිද්ධාන්ත පන්තියෙන් පළවෙනි පාර වලට තියරි පන්තියේ කවර් කරනවා. ඊළඟට ඔයාලට රිවිෂන් එකක් යනවනේ. රිවිෂන් එකෙන් දෙවෙනි පාර. එතකොට සිලබස් එක දෙපාරයි. ඊට පස්සේ ඔයාලට මුලින් ඉඳන්ම ප්‍රශ්න පත්‍ර පන්තිය කරනවා. හරි? ඒ කියන්නේ මේක කරන් යද්දි මුලින් ඉඳන්ම ප්‍රශ්න පත්‍ර පන්තිය කරන අපි මුල් ටික කළා මාස දෙකක් තුනක් යද්දි ඔයාලට ප්‍රශ්න පත්‍ර පන්තිය පටන් ගන්නවා. එතකොට තුන්වෙනි එකෙත් මොකද වෙන්නේ? ඔයාලට පේපර්ස් ටිකෙන් ආයි සිලබස් එක කරනවා. එතකොට සිලබස් එක තුන් පාරක්. මං හිතන්නේ සිලබස් එක තුන් පාරක් කරන ආයතනයක් හෝ පාඨමාලාවක් හෝ ගුරුවරයෙක් ඉඳී කියලා. ඒ කියන්නේ සිලබස් එක තුන් පාරක් ඔයාලට මම කරනවා. තුන් පාරක් හරි? තුන් පාරක් ඔයාලට සිලබස් එක කරනවා. හරි? එතකොට සිලබස් එක මතක් කරනවා. ඊළඟට අනිත් දේ තමයි මේක පන්තියක් නෙමෙයි පුතේ. මේක පාඨමාලාවක්. ඔයාලා ස්ටෙප් බයි ස්ටෙප් මුල ඉඳන් අගට මං අරන් යනවා. ඒ කියන්නේ ඔයා ඉන්නේ මෙතන නම් අපි graph එකක් ඇඳොත් ඔයා ඉන්නේ මෙතන නම් මං ඔයාව හිමීට අරන් යනවා. ගිහිල්ලා එක තැනකට ගේනවා. ඊට පස්සේ ආයෙ එක තැනකදී ඔයා උඩට අරන් යනවා. පැහැදිලිද? එතකොට ওই විදිහට තමයි වැඩ පිළිවෙල තියෙන්නේ. මොකද එකපාරම ඔයාට ලොකු වැඩ පිළිවෙලක් දීලා මෙතෙන්ට ගන්න බෑ මට. ඔයා මොන මට්ටමේ හිටියත් මුලින් ඉඳන් පටන් ගන්න. හරි? 0 to 100 බිඳුවෙන් පටන් ගන්න. හරි? ඒතර බිඳුවෙන් පටන් අරන් තමයි කරන්නේ. හරි? ඒකින්ද මේ පන්තියට සම්බන්ධ වෙන්නේ කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. මොකද ඔයාට අපි සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරන වෙලාවට දැන් මේ වෙද්දිත් අපේ 26 ඉන්න දරුවන්ට මාසයකට කලින් සිලබස් ඉවරයි. පාස් පේපර්ස් කරලා මොඩල් පේපර්ස් කරලා ආයි සම්පූර්ණම සිලබස් ඉවර කරලා ඒගොල්ලොන්ට නිදහස ඉගෙන ගන්න පුළුවන් තත්ත්වයක් හදලා දෙන්නේ විෂයන් දෙකටම. ඉතින් ඔයාලටත් ඒ තත්ත්වෙම තමයි විභාගයට යන්න කලින්. හරි? ඉතින් ක්‍රමානුකූල වැඩපිළිවෙලක් එක්ක යන්නේ. අනිත් එක ඔයාලට ලේසි ඔන්ලයින් ක්ලාසස් තියෙනවා වගේ ෆිසිකල් ක්ලාස් එකට ආවත් අපේ පිළිවෙලට වැඩ ටික යන හින්දා ඊළඟට බලන්න මෙන්න මේ ෆාස්ට් ට්‍රැක් ක්‍රමවේදය ගත්තොත් මේකේ ඔයාලට අපි අවසාන මාස ටිකේ ආයි මුල ටික නැවත මතක් කිරීමක් කරන ඉඳලා ෆාස්ට් ට්‍රැක් ක්‍රමවේදයෙන් ඔයාලට මේක වාසි. අනිත් ඒ විශේෂම දේ ඔයා ලංකාවේ කොහේ හිටියත් ෆිසිකල් ආවත් ඔන්ලයින් ආවත් ඔයාලට රෙකෝඩින් බලන්න පුළුවන් පුතේ. ෆිසිකල් ආවත් ඔන්ලයින් ආවත් ඔයාලට රෙකෝඩින් බලන්න පුළුවන්. හරි? එතකොට ඔයාලට රෙකෝඩින් බලන්න පුළුවන් නම් ඔයා බය වෙන්න දෙයක් නැහැ. ඔයා පන්ති ආවත් නැතත් ඔයා මෙහෙට ටියුට් පැක් එක අපෙන් අරන් තියනවා නම් පන්ති ආවත් නැතත් ඔයාට මොකද වෙන්නේ? විෂය ඉගෙන ගන්න පුළුවන් තනියෙන්. හරි? ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඔයාට මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අන්තිම වෙද්දි නෝට් හොයන්න, ටියුට් හොයන්න. හරි? එහෙම එකක් නැහැ. මේකේ ක්‍රමවත් වැඩපිළිවෙලක් තියෙනවා. අපේ ආරම්භක සම්මන්ත්‍රණයේදී ප්‍රසන්න සර් කියන්නේ නැති අපේ වැඩපිළිවෙල කොහොමද යන්නේ කියලා. හරි? එතකොට ඒ වැඩපිළිවෙලම මේ ටෙක්නොලොජි එක ඇතුළෙත් යනවා. එතකොට ඔයාලට රෙකෝඩින් අන්ලිමිටඩ් බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට data කැපෙන්නේ නැහැ. අපේ තියෙන විශේෂත්වය තමයි ඔයා රෙකෝඩින් බලද්දී සැලෙන් සැරේ බලද්දී data කැපෙනවනේ. හැබැයි අපේ රෙකෝඩින් බලද්දී data කැපෙන්නේ නැහැ. ඔයාලා අපි වාසියක් අරන් දීලා තියෙනවා අපේ එක්ක සම්බන්ධ වෙනව දරුවන්ට data කැපෙන්නේ නැතුව රෙකෝඩින් බලන්න අපි හදලා දීලා තියෙන්නේ. අපි ප්‍රසන්න සර්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒක දරුවෝ වෙනුවෙන් කරන එකට. මොකද ඔයාලට ආර්ථිකමය වාසියක්. ඒ කියන්නේ ඔයාලට මේකේ රිවිෂන් ක්ලාස් වලට ෆීස් ගෙවන්න නැහැ. තියරි එක ගෙවන එක ෆීස් එකෙන් තියරි රිවිෂන් පේපර් මේ හැම එකක්ම කව වෙනවා. හරි? ගොඩක් පන්ති වගේ සැරෙන් සැරේ ගිහිල්ලා අර ක්ලාස් එකටයි මේ ක්ලාස් එකටයි ගෙවන්න නැහැ. එක ෆීස් එකයි වැඩ ගොඩයි විභාගෙත් ගොඩ. හරි? ඔය විදිහට තමයි යන්නේ. හරි?
ඒතර මේ දිනේ අඩුම පන්ති ගාස්තු තියෙන්නේ. අනිත් එක ඔන්ලයින් ඉන්න දරුවෙන් නම් බය වෙන්න දෙයක් නැහැ. ටියුට් පැක් එක ගෙදරට එවනවා. මාසෙ මුල පේමන්ට් එක කරාම ඔයාට අදාළ පාඩමට ටියුට් පැක් එක ගෙදරටම එනවා. හරි? ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. ඕවා තමයි අපේ වාසි. මේ වෙනකන් කරපු ටිකේ වාට දැන් මේ මං කියපු ටිකේ ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ ටක් ගාලා දාන්න මැසේජ් එකක්. සර් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා දාන්න බලන්න. හරි? ටක් ගාලා දාන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් මෙහෙම සර් මෙහෙම ගැටලුවක් තියෙනවා කියලා. ඒ සර් ෆිසිකල් ක්ලාස් ඇවිල්ලත් රෙකෝඩින් එක බලන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඔයා රෙකෝඩින් මම ඒකයි කිව්වේ ෆිසිකල් ක්ලාස් ආවත් ඔන්ලයින් ක්ලාස් ආවත් ඔයාට මේකේ මොකද්ද? සම්පූර්ණම රෙකෝඩින් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි? එතකොට ඔයා එන්නේ මොන ක්ලාස් එකද කියන එක නෙමෙයි වැදගත්. ඔයා හරියට අඛණ්ඩව එන්න. දැන් මෙහෙම එකක් තියෙනවා. ෆිසිකල් එන ළමයා ෆිසිකල් එන්න එතකොට එයාට රෙකෝඩින් හම්බෙනවා. හැබැයි මොකද්ද? ඔයා අඛණ්ඩව ආවෙ නැති වුණොත් ඔයාට කොහොමවත් කැඩෙනවා පුතේ. අනිත් එක රෙකෝඩින් දෙනවා කියලා රෙකෝඩින් ගොඩක් ගොඩ කරගත්තොත් ඔයාට අවසානයේ විභාගේ මොකද්ද? බලා ගන්න බැරි වෙනවා. පැහැදිලි? ඒ කියන්නේ විභාගයට ටාගට් කරන විදිහට යන්න බැරි වෙනවා. ඒකින්ද හොඳ දරුවෝ වගේ මතක තියාගන්න ඕන ආරම්භයේ ඉඳන්ම මොකද්ද? අර රෙකෝඩින් දෙනවා හොඳයි. අපිට පහසුයි සර් නියම සපෝට් එකක් දෙන්නේ. ඔව් ඇත්ත. ඒ වුණාට රෙකෝඩින් ක්ලාස් එකට නෙමෙයි ඔයා ඔන්ලයින් නම් ඔන්ලයින් මේ වෙලාවේ ලයිව් ක්ලාස් එකට එන්න. පැහැදිලිද? එතකොට මේ ලයිව් ක්ලාස් එකට ආවට පස්සේ ඔයාට පුළුවන් මොකද්ද? මේකේ හොඳම දේ ගන්න. එතකොට එකපාරක් ඔයා ලයිව් අහනවා දෙවෙනි පාර ඔයා මොකද කරන්නේ? රෙකෝඩින් එක බලනවා තුන්වෙනි පාර වැඩ ටික කරද්දී ඔයාට ආයි විෂය ගන්න දෙයක් නැහැ. ආයි සුපිරියට වැදිලා තියෙන්නේ. පැහැදිලිද? ආයි අමතක වෙන්නේ නැති වෙන්න මේක මතක තියාගන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟට අපිව වැදගත් වෙන අනිත් දේ තමයි හරි ෆිසිකල් ක්ලාස් තියෙන්නේ පුතේ නුගේගොඩ ලීඩ්වේ ආයතනයේ තියෙන්නේ නුගේගොඩ ලීඩ්වේ ආයතනයේ තියෙන්නේ. එතකොට ඔයාලා නුගේගොඩට ආවොත් ලීඩ්වේ ආයතනයේ නුගේගොඩ ෆිසිකල් ක්ලාස් එකට එන්න පුළුවන්. හරි මම ඒකත් කියනවා දැන් ෆිසිකල් ක්ලාස් කරන කොහොමද තියෙන්නේ කියලාත් ඔයාලට මම පැහැදිලි කරලා කියනවා. හරි මේවයි අපේ ප්‍රතිඵල ගත්තොත් අපේ සාමාන්‍ය පන්ති වල ගත්තොත් ප්‍රතිඵල මම මේ ටිකක් දාලා තියෙන්නේ 2025 කොළඹ දිස්ත්‍රික් 56 57 ඊට පස්සේ 80 ගණන් ඔය වගේ ප්‍රතිඵල ගොඩක් තිබ්බා. සාමාන්‍යයෙන් පන්තියේ ඉන්න ළමයින්ගෙන් 4න් එකක් අනිවාර්යයෙන්ම ප්‍රධාන විශ්වවිද්‍යාල වලට යනවා. හරිද? ඊළඟට මේ 2025 වර්ෂයේ ගත්තොත් මේක මට විශේෂයි. ඇයි? මේකේ ආපු දරුවෝ සාමාන්‍ය යට මට්ටමේ ඉඳන් ආපු දරුවෝ. කලින් පන්තියට වඩා මුල ඉඳන් ආපු දරුවෝ නෙමෙයි මැදින් ආපු දරුවෝ. ඒතර මැදින් ආපු දරුවන්ගේ ප්‍රතිඵල ඉතාමත් විශිෂ්ටයි. කොළඹ දිස්ත්‍රික්කයේ 31 57 60 මෙතන ඉන්නවා කොළඹින් පිට දිස්ත්‍රික්කවලත්. හරි මම මේ දිස්ත්‍රික්ක A to Z දාලා මේ දිස්ත්‍රික්කය කියලා. හරි 64 67 මේගොල්ලෝ කොළඹ දිස්ත්‍රික්කයේ 64 ඊට පස්සේ 67 කොළඹ දිස්ත්‍රික්කයේ 106 කොළඹ දිස්ත්‍රික්කයේ 129 කොළඹ දිස්ත්‍රික්කයේ. හරි අනිත් මේ කොළඹින් පිට තියෙනවා ඔන්ලයින් ක්ලාස් එකෙන් ආපුවා. එතකොට 321 කොළඹ දිස්ත්‍රික්කයේ මේ දරුවා ඇවිල්ලා විශේෂ දරුවෙක් රගර් ගහන ගමන් එක්සෑම් පාස් වෙච්ච දරුවෙක්. හරි ක්‍රීඩා කරාට ස්පෝර්ට් එක මේ ක්‍රීඩා කරන ගමන් ඉගෙන ගත්ත දරුවෙක්. මෙයා ගොඩක් මතකයි. හරි කොළඹ අපේ පන්තියේ නුගේගොඩ පන්තියට ආපු දරුවෙක්. ඉතින් අද විශිෂ්ටයි. ඒ කියන්නේ ස්පෝර්ට් කරත් ගේම ගැහුවා. හරි ඒ කියන්නේ ඔයාලට මේක ඉගෙන ගන්න පුළුවන් අපේ යන වැඩ පිළිවෙලත් එක්ක. හරි ඉතින් ඔන්ලයින් පන්ති කාලසටහන කියන තමයි දැන් යන්නේ. හරි ෆාස්ට් ට්‍රැක් කාලසටහනට ඔයාලට අපි සතියේ දවස් දෙකක් කරන ෆාස්ට් ට්‍රැක් එකේ පැය 3 කරනවා. ෆාස්ට් ට්‍රැක් එක පටන් ගත්තට පස්සේ එතකොට දැනට සාමාන්‍යයෙන් ඔයාලට පැය 3ක පන්තියක් තමයි යන්නේ අවුරුද්දෙන් කරන කට්ටියට මුල් මාස ටිකේ. මොකද එකපාරටම ඔයාලට වෙනස් වෙන්න බෑනේ, ඇඩ්ජස්ට් වෙන්න බෑනේ. එතකොට ඊට පස්සේ සතියේ දවස් දෙකක් දානවා ඔන්ලයින් ෆාස්ට් ට්‍රැක් එකේ යද්දි. එතකොට ඔයාලට දවස් දෙක එක විෂයකට දෙක ගන්න දවස් 4ක් ඔන්ලයින් ක්ලාස් එකක් යනවා. පැහැදිලි? ඊළඟට මේ ඔයාලගේ ඔන්ලයින් ක්ලාස් එක සඳුදා රාත්‍රී 7:30 ඉඳන් 10:30 වෙනකන් ET පන්තිය තියෙනවා. හරි
ඊට පස්සේ ඔයාලට SFT එක තියෙනවා බ්‍රහස්පතින්දා 7:30 ඉඳන් 10:30 වෙනකම්. හරි. එතකොට ඒක තමයි අපි පළවෙනි කාලසටහන. ඊට පස්සේ ෆිසිකල් තියෙන ළමයින්ට තියෙනවා. හරි. ඒක තියෙනවා මුලින්ම පැය දෙකේ පන්තියක් අපි පටන් ගන්නවා බදාදා. හරි. බදාදා ඔයාලට 2:30 ඉඳන් 4:30 වෙනකම් ඊට පස්සේ 5 ඉඳන් 7 වෙනකම්. හරි. ඉස්සෙල්ලාම තියෙන්නේ ED එක ඊට පස්සේ තියෙන්නේ SFT එක. හරි. ওই විදියට යන්නේ. පැහැදිලිද? එතකොට ওই විදියට තමයි යන්නේ. හරි. එතකොට ෆිසිකල් තියෙන්නේ පුතේ ලීඩ්වේ ඇකඩමි එකේ නුගේගොඩ අපේ ආයතනයේ තියෙන්නේ. එතකොට ඔයාලට ඒ ආයතනයට සම්බන්ධ වෙන්න පුළුවන් ෆිසිකල් එකට. ඊට පස්සේ ඔන්ලයින් එකේ ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ ගෲප් වල ඉන්නවා නම් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ මාසෙට අදාළ රෙකෝඩින් ටික හම්බ වෙනවා. මාසෙ මුල සම්බන්ධ වුණාට පස්සේ ඔයාලට ටියුට් එක ගෙදරටම ලැබෙනවා. හරි. හරි. මම හිතන්නේ කාලසටහන පැහැදිලි. ඒ කියන්නේ අපි ED විෂය ආරම්භ කරනවා සඳුදා 7:30 ඉඳන් 10:30 වෙනකම්. පැහැදිලිද? ED විෂය කවද්ද අපි ආරම්භ කරන්නේ? 7:30 ඉඳන් 10:30 වෙනකම් අපි සඳුදා පන්තිය ආරම්භ කරනවා. හරි. එතකොට සඳුදා පන්තිය 7:30 10:30 අපි පටන් ගන්නවා. බ්‍රහස්පතින්දා පන්තිය 7:30 10:30 ඒත් ලබන බ්‍රහස්පතින්දා පටන් ගන්නවා. එතකොට සඳුදා කියන්නේ ඊළඟ පටන් ගන්න සඳුදා. කියන්නේ අද 2යි 3 5 6 6 වෙනි සඳුදා ඉඳන් පන්තිය පටන් ගන්නවා. සම්පූර්ණව සඳුදා ED විෂය ආරම්භ කරනවා මුල ඉඳන්. පැහැදිලිද? හරි. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මම හිතන්නේ අපි දැන් පැය එකමාරක් දෙකක්. හරි. පන්ති ගාස්තුව පුතේ අපේ ආයතනයත් එක්ක කතා කරලා ගන්න පුළුවන්. අපේ පන්ති ගාස්තුව ඔයගලන් ගෲප් එකට ඒ විස්තර ටික දායි. හරි. එතකොට අපේ රිවිෂන් තියරි ඔක්කොටම එක ෆීස් එකක් තමයි ගන්න. සාමාන්‍යයෙන් රුපියල් 4000ක වගේ මුදලක් තමයි ගන්නෙ. හරි. එතකොට මේ සාමාන්‍යයෙන් අපි වෙන පන්තියක ෆිසිකල් යන ක්ලාස් එකක් ගත්තොත් රිවිෂන් එක තියරි එක මේ ඔක්කොටම රුපියල් 10000ක් වගේ එනවා. නෑ අපේ පන්තිය ගන්නේ 4000යි. හරි. පැහැදිලි? හරි. සර් මේ ටයිම් එක 1 yearද? ඔව්. අපි පළවෙනි පාර මේක ඔයාලට පළවෙනි මෙහෙම කරන්නේ. ඔයාලට සම්පූර්ණම අවුරුද්දෙන් කරත් අවුරුද්දකින් කරත් මුල් ටික මේකේ තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ ඔයාලගේ පන්තියට දවස් දෙකක් වැටෙනවානේ. ඒතර අවුරුද්දෙන් කරන කට්ටියට දවස් දෙකක් යනවා. අවුරුද්දෙන් කරන දවසට කට්ටියට එකම දවසේ තමයි යන්නේ. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. හරි? තව ප්‍රශ්න තියෙනවද? සර් එක අවුරුදු පාඨමාලාවක් නේද මේ? ඔව්. පළවෙනි අවුරුද්දේ ලියන කට්ටියට පළවෙනි අවුරුද්දෙන් කරන්න පුළුවන් පුතේ. එයාලට තමයි දවස් දෙකක් දාලා කරන්නේ. ඒ කියන්නේ පළවෙනි මාස 3 පළවෙනි මාස 3 ගත්තොත් පළවෙනි මාස 3 ඔයාලට පළවෙනි මාස 3 යන්නේ පැය 3 පන්ති දෙකක් යන්නේ. ඒ කියන්නේ ET එකට එක දවසයි පැය 3යි SFT එකට පැය 3යි. ඊට පස්සේ අපි ක්ලාස් එක වෙනස් කරනවා. ක්ලාස් එක වෙනස් කරනකනේ ඒ දවසත් එක පන්ති දෙකක් දානවා. ඒතර වලට සතියට පැය 8ක් වගේ වැඩ කරනවා. එක් අවුරුදු පාඨමාලාවක් තමයි. හරිද? ඒකට අමතරව මෙතන අවුරුදු දෙකකින් කරන්න බලාපොරොත්තු නැහැ ඉතිනේ. එතකොට එයාලට වෙනම පුළුවන් අර එක දවසක් විතරක් යනවා එයාලට අපේ ඕගලෙන් කොමන් පන්තියක්දී ඒ අවුරුද්දේ වැඩ ටික විතරක් කරන පන්තියක්. එයාට එතකොට අවුරුදු දෙකම මේකට සම්බන්ධ වෙලා කරන්න පුළුවන්. පැහැදිලිද? ඒකේ විස්තර මම තවදුරටත් පැහැදිලි කරලා දෙන්නම් ඊළඟ පන්ති දවසේදී. හරි? ඔව් ප්‍රැක්ටිකල් ඩේ කරනවා පුතේ ලීඩ්වේ ඇකඩමි එකේ තමයි කරන්නේ. ෆිසිකලි ඕගොල්ලන්ව ගෙන්නලා කරන්නේ. ඕගොල්ලෝ ලංකාවේ කොහේ හිටියත් එක දවසක් දාලා සෙෂන් විදියට කරන්නේ. ප්‍රැක්ටිකල් ටික දාලා කරනවා. ඔටෝමොබයිල් ප්‍රැක්ටිකල් ටික, ඉලෙක්ට්‍රිකල් ප්‍රැක්ටිකල් ටික, ඉලෙක්ට්‍රොනික ප්‍රැක්ටිකල් ටික මේ ඔක්කොම ටික පිළිවෙලට කරනවා. තව ප්‍රශ්න තියෙනවද? ඔව් පිටිකල් එන ෆිසිකල් එන අයටත් ටියුට් දෙනවා.
ඔන්ලයින් එන අයටත් ටියුට් දෙනවා. හැමෝටම ටියුට් එකෙන් තමයි යන්නේ. ටියුට් දෙනවා, සමහරක් ඒවා ලියවනවා. අපි වැඩපිළිවෙලක් තියෙනවා. වැඩපිළිවෙල කරන් යද්දී ඔයාලට තේරෙයි කොහොමද යන්නේ කියලා. හරි? හැමෝටම ටියුට් එකක් දෙනවා. ටියුට් එකක් දෙනවා, පේපර්ස් දෙනවා. ෆිසිකල් ආවත් ඔන්ලයින් ආවත් දෙගොල්ලොන්ටම එකම විදියට තමයි යන්නේ. හරි? තව තියෙනවද ප්‍රශ්න? නෑ. ෆිසිකල් ක්ලාස් එක පුතේ අපි මෙහෙමයි. ෆිසිකල් ක්ලාස් එකට සම්බන්ධ වෙනවනේ මේ බදාදා. කියන්නේ ලබන බදාදා. ගත්තොත් 8 වෙනිදා. ඔයාලා ෆිසිකල් ක්ලාස් එකට සම්බන්ධ වෙනවා නම් ඔන්ලයින් එන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔයාලට මේ පාඩමේ රෙකෝඩින් එකක් ඕන නම් ඒ පාඩමේ රෙකෝඩින් එක ගන්න පුළුවන්. පැහැදිලිද? හරි? ඒකයි. ෆිසිකල් ක්ලාස් පටන් ගන්න හරි? ඔව් ඔන්ලයින් අයට පැට්‍රිකල් කරනවා අපිට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් නම් අපි ඔන්ලයින් වීඩියෝ පැක් එකක් විදිහට ඔයාලට ඒක හදලා දෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් වීඩියෝ පැක් එකක් දෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඔයාලට නුගේ කොට එන්න පුළුවන් දවස් බලලා ඒ දවස්වල පැට්‍රිකල් එක කරන්න හදලා දෙනවා. ඒ විදිහට තමයි දැනට ගන්න ළමයින්ට කරන්නේ. එයාලට දවසක් දාලා සෙෂන් එකට නුගේ කොට ගෙන්නලා කරනවා. ඊට පස්සේ ආයි දවසක එහෙම දාලා තමයි කරන්නේ. එක දිගට දවස් ගාණක් ගෙන්නන්නේ නැහැ. ගිහින් එන්න. ඔයාලා ගෙනලා කරනවා. දැන් අපිට මේකේ දුර ළමෙක් ඉන්නවා කියලා. එයාලට පැට්‍රිකල් කරන විදිහ වීඩියෝ එකක් දෙනවා වීඩියෝ පැක් එකක්. තව ප්‍රශ්න තියෙනවද පුතා? බලමු. තව ගැටලු තියෙනවද කට්ටියට? හරි මම හිතනවා ඔයාලට ප්‍රශ්නයක් නැතිව ඇති කියලා දැන් මම මේ විෂය ඇතුලේ සම්පූර්ණම වෙන්නේ මොකද්ද කරන්නේ කොහොමද තියෙන්නේ කොහොමද කියන දෙක පැහැදිලි කරා දැන් පොඩ්ඩක් පෙන්නන්නම් අපේ පැට්‍රිකල් ළමයි කරපු විදිය ටිකක් වීඩියෝ ටිකක් දාලා හරි පොඩේ බලමු හරි මේකේ මේ වීඩියෝ එක බර වැඩි අපේ එකේ හදලා තියෙන විදිහට ඔයාලට ඉන්නේ බලමු තව වීඩියෝ එකක් පැට්‍රිකල් ටික අපි කරනවා කොහොමවත් පැට්‍රිකල් කරපු වීඩියෝ ටික තියෙනවා මම පෙන්නන්නම් ආමෙදි පොඩි ක්ලිප්ස් ටිකක් තියෙනවා මම ඒ ටික පෙන්නන්නම් පැට්‍රිකල් කරන විදිය හරි
ඉන්න. හරි. මේ අපි ප්‍රැක්ටිකල් කරන විදිහ මේ මැෂින් වලින් අපි ප්‍රැක්ටිකල් කරනවා. ඒ සෙෂන් වලට ළමයි ගෙන්නලා තමයි ප්‍රැක්ටිකල් ටික කරන්නේ. හරි. හරි. එතකොට මේ ඔය විදිහට තමයි අපේ වැඩ කටයුතු ටික යන්නේ. හරි. ඊළඟට මේ අපේ දරුවෙක් අහලා තියෙනවා සර් ICD කවද්ද තියෙන්නේ? පුතේ ගෲප් එකේ දානම් ICD කාලසටහන BST සහ ICD කරන්න කවද්ද? ICD කාලසටහන අඟහරුවාදා තියෙන්නේ. 7 මාර්ට BST එක 16 කවද්ද තියෙන්නේ කියලා. ඊළඟ මේක කියන මම කරාටි ගහන ගමන් තමයි සම්බන්ධ වෙන්නේ. ගේමක් ගහ ගන්න පුළුවන් වෙයිද? මම සර් සවුත් ඒෂියන් තු තේරිලා තියෙන්නේ. මට ඕලෙවල් එයාටයි බී එකක්. ෂා නියම කොල්ලෙන්නේ. අනිවාර්යයෙන්ම පුළුවන්. පුතේ මමත් ඔයා කියපු හින්දා මම කියන්නම්. මම ලුම්බිනි ඉස්කෝලේ ගියේ. මමත් අන්ඩර් 19 වයිස් කැප්ටන් රග. මම රග ප්ලේයර් කෙනෙක්. ඉතින් මම මේ ශ්‍රී ලංකා පූල් එකේ සෙලෙක්ෂන් එහෙම ගිහිල්ලා ඒවත් කරන ගමන් තමයි A levels කරේ. එතකොට යුනිවර්සිටි එකෙත් වර්ල්ඩ් යුනිවර්සිටි රග ප්ලේ කරා. ඉතින් මේ ස්පෝර්ට් එක කිසිම බාධාවක් නැහැ පුතේ ඉගෙන ගන්න. ස්පෝර්ට් එක කියන්නේ ඔයාලට හයියක්. පට්ට ගේමක් ගහන්න පුළුවන් ඈ. අනිවාර්යයෙන්ම ඔයා ගේමක් ගහනවා කොල්ලෝ. ඒ තුනක් දාලා කැම්පස් එකයි. මොකද ස්පෝර්ට් එකක් කරනවා කියන්නේ ස්පෝර්ට් එකක් ඇඟේ තියනවා කියන්නේ පට්ට ගේමක් ගහන්න පුළුවන් ඈ. බොක්කෙන්ම කරොත් හරි. අර ස්පෝර්ට් එකට දෙන එකම මොකද්ද? ඔයා මේ ඉගෙනීමටත් දුන්නොත් ඔයාට ආයි ඔයාව නවත්තන්න කාටවත් බෑ. කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයාට අනිවාර්යයෙන්ම ගේමක් ගහ ගන්න පුළුවන්. හරි? සුපිරි ගේමක් ගහන්න පුළුවන්. සුපිරි කොල්ලෙක්. හරි? හරි. ප්‍රශ්න තියෙනවද පුතේ? දාන්න බලන්න. හරි. මම හිතනවා කට්ටියට ඔක්කොම ටික පැහැදිලි. එහෙනම් අපි මම ඔයාලට පැහැදිලි කරා කොහොමද වෙන්නේ කියලා. අපේ වැඩපිළිවෙල පැහැදිලි කරා. එහෙනම් අපි ආයි හම්බෙන්නේ ලබන සඳුදා. ඊටි පන්තියෙන් අපි ඊටි පන්තියේදී හම්බෙමු වෙනවා. හරි? ඔයගලන්ට ඊටි පන්තියේදී හම්බෙමු. ඔයගලන්ට පළවෙනි ලෙසන්ස් දෙක ෆ්‍රී බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා අපි වෙබ් එක හරහා ජොයින් වෙන්න ඕන එක අපි පැහැදිලි කිරීම දානවා. බෑ. පුතේ ET කරන ගමන් BST කරන්න බෑ. ඒ කියන්නේ ඔයා හොඳ වෙලාවට ඔය ඇහුවේ. දැන් මෙතන ප්‍රශ්න ටික අහන්න ඔයාලගේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අහන්න ඕන හොඳේ. මෙතන ඔයාට අනිවාර්යෙන් සයන්ස් ෆෝ ටෙක්නොලොජි කරනවා. ඔයාට මේ දෙකෙන් තෝරගන්න පුළුවන් වෙන පුතේ එක විෂයයි. ඒ කියන්නේ එක්ක ET එක්ක BST. ඔයා තීරණය කරන්න ඕන ඔයා යන්නේ ඉංජිනේරින් සයිඩ් එකටද නැත්නම් බයෝ සිස්ටම් ටෙක්නොලොජි පැත්තටද යන්නේ කියලා. එතකොට මේ දෙකෙන් එකක් හොයාගත්තා නම් හරි. පැහැදිලිද? එතකොට ප්‍රශ්නයක් නැහැ. තව ප්‍රශ්න තියෙනවද පුතේ? අපි ටිකක් කතා කරමු කමන්නේ. විනාඩි 10ක් විතර නම් තව. ඔයාලට එතකොට අදහසක් ගන්න පුළුවන් කොහොමද මට මේක මෙහෙම දෙයක් තියෙනවා. දැන් අර පුතා එහෙම හොඳයි. කෙලිම ඩිරෙක්ට් එකව මට මෙහෙම දෙයක් තියෙනවා මම මෙහෙම කියලා හොඳයි. හරි. කියන්න බලන්න තව ප්‍රශ්න තියෙනවද කියලා. හරි. එහෙනම් අපි මීටින් එක මෙතනින් නවත්තමු. සර් EDSFD ICD කරන්න පුළුවන් නේ. ඔව් පුළුවන්.
ED SFT ICD කියන විෂයන් තුන කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ED SFT ICD විෂයන් තුන කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඒ තුනම ගොඩ දා ගන්න පුළුවන් කරලා. හරි? ඒක කරන්න පුළුවන්. හරි. තව දිනක් දාන්න ඩක් ගාලා ප්‍රශ්න කට්ටිය අපි කතා කරමු. හරි. එහෙනම් පන්තිය හරි ED එකයි BST එකේ වෙනස. පොතේ දැන් අපි ගත්තොත් මෙන්න මේ විෂය ගත්තොත් ED එකේ තියෙන්නේ යන්ත්‍ර විදුලිය ගොඩනැගිලි වගේ දේවල්. හරි. BST එකේ තියෙන්නේ කෘෂිකාර්මය ආහාර තාක්ෂණය පරිසරය ඇග්‍රිකල්චර් සයිඩ් එකේ ඒ වගේ දේවල්. එන්වයරන්මන්ටල් ටෙක්නොලොජි එක පැත්ත ඒ වගේ තමයි තියෙන්නේ. මේකේ කෙලින්ම තියෙන අපිට හම්බෙන ඉංජිනේරින් සයිඩ් එක තමයි ඉංජිනේරින් ටෙක්නොලොජි වල තියෙන සරලව කිව්වොත්. පැහැදිලිද? තේරුණාද පුතාට? ඒක පැහැදිලිද කොල්ලෝ? හරි. ප්‍රයිවට් කරොත් කැම්පස් යන්න බැරි වේද? රජේ පුළුවන්. ප්‍රයිවට් කරත් රජේ කැම්පස් යන්න පුළුවන්. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. ප්‍රයිවට් කරත් ඔයාලට රජයේ කැම්පස් එකකට යන්න පුළුවන්. මොකද රජයේ කැම්පස් එකේදී බලන්නේ නැහැ ඔයා ප්‍රයිවට් කැන්ඩිඩේට් කෙනෙක්ද රජයේ මේ ඉස්කෝලේකට ගිහිල්ලා රාජ්‍යයේ මේ පාසල් ශිෂ්‍යයෙක් විදියට විභාගෙට ඉදිරිපත් වුණාද කියලා. හරි. ඔයා මොකක් හරි ජොබ් එකක් කරන ගමන් හරි කෝස් එකක් කරන ගමන් හරි කරනවා නම් ප්‍රයිවට් කැන්ඩිඩේට් කෙනෙක් විදියට ඔයාලට ලියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම ඔයාලට රෙකමන්ඩ් කරනවා ප්‍රයිවට් කරනවා නම් අර එහෙම තියනවා නම් ප්‍රයිවට් කරන කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා පාසල් දරුවෙක් නම් ඔයා අනිවාර්යෙන් පොතේ ඉස්කෝලේ ගිහිල්ලා කරොත් ඔයාට ඒක පොඩි වාසියක් ගන්න පුළුවන්. මොකද ඉස්කෝලේත් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. අපි පන්තිනොත් ඉගෙන ගන්න පුළුවන්. ඒක ඔයාට ඇඩ්වාන්ටේජ් එකක්. මොකද මාත් පාසල් ගුරුවරයෙක් ඉඳලා කියන්නේ අනිත් දේ තමයි ඔයාට තියෙන අනිත් දේ තමයි ඔයාට ස්පෝර්ට්ස් කරන්න සංගම් වල වැඩ ඒ වගේ ගොඩක් බාහිර දේවලුත් ඔය ඉස්කෝලේ යන ගමන් කරන්න පුළුවන්. හරි. ඒකින්ද මේ අවුරුදු දෙකක් අවසාන ඉස්කෝල යන්න වෙන මොකුත් කරන්නේ නැත්තම් හරි. ඒ කියන්නේ මේක හොඳට මතක තියාගන්න මම කියන්නේ නිකන් ගෙදරට වෙලා ඉන්නවා නම් ඉස්කෝලේ යන්න. හරි. නැත්නම් ප්‍රයිවට් අවුරුද්දෙන්ම මේක අවුරුදු දෙක නැතුව එක කරනවා නම් මෙහෙම කරන්න. හරි. අර අවුරුදු දෙකක් කරනවා නම් ගෙදර නිකන් ඉන්න එපා. පැහැදිලි අපරාධේ කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. ඒතර ප්‍රයිවට් කරොත් ඔයාලට කැම්පස් යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රයිවට් කරත් ගවර්න්මන්ට් ස්කූල් එකකට ගිහිල්ලා කරත් ඔයාලට යන්න පුළුවන්. කොහෙද? යුනිවර්සිටි යන්න පුළුවන්. රජෙන් බලන්නේ නැහැ. ඔයා ගවර්න්මන්ට් යුනිවර්සිටිද මේ ගවර්න්මන්ට් ස්කෝලකින්ද කරන්නේ ප්‍රයිවට් කැන්ඩිඩේට් කෙනෙක් විදිහටද යන්නේ කියලා. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි? තව ප්‍රශ්න මොනවද තියෙන්නේ? ඇඩ්මිෂන් ක්ලාස් එකෙන් දෙනවද? ඇඩ්මිෂන් එකක් ක්ලාස් එකට ඒක අපේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකත් එක්ක තමයි කතා කරන්න පුතේ ගෲප් එකෙන් දැන් අද මේ මේ ආරම්භක සම්මන්ත්‍රණය ගත්තට පස්සේ ඔක්කොම විස්තර ටික දානවා. ඔයාලා ඇඩ්මිෂන් එක ගෙවන්න ඕනද නැද්ද? ඒ හැමදේම මේකේ දානවා. හරි? ඒක අපේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකෙන් ඔයගලන්ට ෆීස් සම්බන්ධව සියලු තොරතුරු ටික දානවා. තව ප්‍රශ්න තියෙනවද? හරි. මං හිතනවා එනම් ප්‍රශ්න නැතුව ඇති කියලා. හරි. ෆිසිකල් ක්ලාස් පටන් ගන්න කවද්ද මං කිව්වා ෆිසිකල් ක්ලාස් පටන් ගන්නවා නම් ඔන්ලයින් එන්න ඕනේ නෑ නේද? ඒකත් මම කිව්වා. හරි ඇඩ්මිෂන් එකත් කිව්වා. මම ඔක්කොටම උත්තර දුන්නානේ. ඔව්. ඕකේ. මං හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති. එහෙනම් අපි මෙතනින් මීටින් එක නවත්තමු. මොනවා හරි ප්‍රශ්නක් තියෙනවා නම් මගේ ප්‍රයිවට් නම්බර් එක තියෙනවා. ක්ලාස් එකේ ප්‍රයිවට් නම්බර්ස් තියෙනවා. ක්ලාස් එකේ නම්බරේට දෙකටම කතා කරන්න ඔයාලට අවශ්‍ය විස්තර ටික දැනගන්න පුළුවන්. එහෙනම් අපේ පළවෙනි පන්තිය පටන් ගන්නවා ලබන සඳුදා. එහෙනම් ලබන සඳුදා අපි පන්තියෙන් වැඩේ කරන්නේ. එහෙනම් හැමෝටම ආයිබෝවන් good night. එහෙනම් සඳුදා අපි පන්තියේදී
හම්බ වෙමු.